රූට් කෝස් එක සාමාන්‍යයෙන් තියෙන්නේ අපි පොඩ්ඩක් මේ අතුලට ගැඹුරට ගිහිල්ලා කතා කරන්න ඕනේ මේ සරලව වුණාට අපි හැමෝම කතා කරන එක නෙමෙයි මේකේ මොකද්ද තියෙන ඇතුලේ තත්ත්වය කියලා කතා කරන්න ඕනේ. අදත් අපි එකතු වෙනවා දේශාන් ප්‍රියංකර අයුබෝවන්. අද මොකද්ද අපේ ප්‍රධාන මාතෘකාව කියන්නේ ප්‍රධාන කියලා මේක කීපයක්ම තියෙනවා. කියලා ඉතින් හැමදාම තියෙනවානේ මේ හැමෝම මේ කියන්නේ ඉතින් අපි නිකන් ජෙප්පන්ට බනින්න හදාගත් එකක් වගේ තමයි හිතන්නේ. දුක්ඛිත කතාව තමයි සේරම තියෙන්නේ මේ. නමුත් මෙතන අපි කිසිම බොරුවක් කියලා නැහැ නේ කොයි වෙලේවත්. මුලින්ම කතාව ඉතින් දුක්ඛිත කතාව කියන්නේ වනජීවි අපේ දැන් සෑහෙන අමාරුවක් තිබ්බා මේ ඒ දවස්වල ඉඳන්ම දැන් ඔය පෙරහැරට අලි ගෙනියන කතාවට සෑහෙන මේ ප්‍රශ්න කරනෝනේ පෙරහැර කාලේට. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ පෙරහැරෙත් ලොකු අලිය ගෙනිච්ච කියලා මේ ලොකු කතාවක් තිබෙනනේ සමාජ මාධ්‍ය. ලොකු දෙයක් ඒක. ඒ කියන්නේ නිරාගමික වෙලක් තිබ්බේ මේ JP එකට සපෝට් කරපු අය තමයි ගොඩක් දුරට. දැන් ආණ්ඩුව බුද්ධාගම වැළඳ ගත්තට පස්සේ මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. බුද්ධාගම දෙකේ ඒ උනාට පිරිත් නූල කඩලා පිරිත් වේ ටික කතාවක් කියනවා. ඔය සිංහල බෞද්ධ සම්ප්‍රදාය මහින්ද රාජපක්ෂගේ ඇඟේ ගහලා නැතිබුණේ. කියන්නේ ජාතිකවාදයේ සිංහල බෞද්ධ ලයින් එක මහින්ද මහත්තයා එතුමන්ලත් එක කරා ඒ දේශපාලන අරමුණේ. ඒක නැතුව එතකොට ඒ කෑල්ල එතන තියෙනකොට ඒකට විරුද්ධව රාජපක්ෂවරුන්ට විරුද්ධවනේ අරගලෙන්නේ ඇත්තටම. දැන් මිනිස්සුන්ට සමහරවිට මතක නැතුණාට මේකේ මූලික චෝදනාව ගියේ රාජපක්ෂ විරුද්ධව අරගලේ ආවේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට තිබුණ චෝදනාව වුණේ රාජපක්ෂලා ආරක්ෂා කරනවා. රනිල් රාජපක්ෂ කිව්වේ අපි මතක් කරලා දෙන්න ඕන. රාජපක්ෂලා ආරක්ෂා කරනවා. ඒ නිසා ඔයත් එපා. හරි? ඒක තමයි දෙවෙනි අරගලේ කරන්න හැදුවේ මිනිහා එක කොඩු කරා. දැන් ඔය සිද්ධියෙන් පස්සේ එතකොට පැහැදිලිවම පෝලරයිස් වුණේ අර දැන් පවතින සංස්කෘතිය පසුගාමී කියලා යෝජනා කරන කණ්ඩායම මූලිකව හිටියේ විකල්පදා. ඒ ධාරාව උදව් කරේ මාලිමාවට. ඒතර මාලිමාව දැන් ඇවිල්ලා කිව්වට එහෙම නැහැ කියලා ඒ මොහොතේ කණ්ඩායමේ උදව්ව ලැබුණේ මාලිමාවට. ඒගොල්ලෝගේ ඇතුළේ දැනටත් ඒ කදවුර නියෝජනය කරේ හරිනි මැතිණිය. හරිනි මැතිණිය තුලින් තමයි අර මධ්‍යම පන්තිය හරහා ඕක ආවද ග්‍රාමීය මේ ජනතාවක පෙරමුණ හෝ ග්‍රාමීය මාලිමාකාරයා ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නෑ. ඒ මිනිස්සු එයා කොහොමත් පන්සලත් කාර්ය මේක සම්ප්‍රදාය තුල ඉන්න අයනේ ඒගොල්ලෝ. නාගරික කණ්ඩායමක් හිටිය නාගරික මධ්‍යම පන්තියක් හිටිය හර්ණි මැතිණිය බලයට එම තුලින් ඇයට එන්න පුළුවන් මාලිමාව හරහා නම් මේවට අපිට විකල්ප හෝ ඒක අර නාගරිකයන්ට නෙමෙයි අර පොඩ්ඩක් සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්න පුළුවන් ඒ හර්ණිත් එක ගිහිල්ලා තමයි අර ඒ කියන්නේ අර මේ සමහර වෙලාවට ඔය මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නෝනේ මේ පොඩ්ඩක් ඉතින් කැමතිනේ හයිලයිට් වෙන්න මේ පවතින සම්ප්‍රදායට ගැහුවාම ඒක ටිකක් හයිලයිට් වෙන්න හේතු වන්නේ. දැන් අපිත් එක්කත් රණ්ඩු වෙන්න වැඩිපුර ඒ ලංගිලා මල්ලිලානේ පුංචි අප්පුහාමිලායි චුටි නෝනලයි කොටසක් කියන හැමෝමත් කියන්න බෑ. ඔව් කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ රැඩිකල් කියන එක පෙන්වන්න හදනවානේ. රැඩිකල් වීම තරුණයෙක්ගේ හොඳයි. රැඩිකල් ගතියක් තියෙන්න ඕන. ඒ රැඩිකල් කියන්නේ සිස්ටම් එක සම්පූර්ණ කන පිට ගහනවා කියන අදහසින්නේ. එතකොට ඒගොල්ලෝ අර සම්ප්‍රදාය දකින්නේ ඒගොල්ලන්ගේ අනෙක විදිය. එතකොට ඔතෙන්දී පෙරහැර දළදා වහන්සේට තියෙන ඔය තියෙන සම්ප්‍රදායික දේවල් ඒක මහා සම්ප්‍රදාය දේවල්නේ. ඒවට විරුද්ධව තමයි හිතුවේ. ඊට පස්සේ නමුත් ආණ්ඩුව බලයට ආවට පස්සේ අනුර කුමාර මහත්මයා දක්ෂ විදියට මහා සම්ප්‍රදායට විරුද්ධව යන වැඩේ කියමු ගෙලින්ම බුද්ධාගම වැළඳගත්තට පස්සේ කියනවා. එහෙම කියන්නකො හරි. ඔහු ජනකාන්ත 나යකයෙක් විදියට ඔහු ආවේ ජනකාන්තවාදී ඔහු ටක් ගාලා තේරුම් ගත්තා මේක මම කියන්නේ ඒක නියමටම කරන්න. හැබැයි නෙමෙයි කරා. මම කියන්නේ ලස්සනට කරා. පොඩි එකක් හැබැයි ඔය හොඳට නෝට් කරලා බලන්න. තාම පිරිත් නූල අර ඒක දැක්ක මල්ලතු අස්කිරිය යනකොට අතන ගිහිල්ලා මල්ල හරි අස්කිරියෙන් බඳින පිරිත් නූල මල්ලතු යනකොට නැහැ. ඔව් මෙහෙම දෙයක් තියෙනවනේ ලෂන්. දැන් අපි ගත්තොත් අපේ රටේ හිටියනේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර රජුගෙන් පස්සේ සිංහල රාජ්‍යවලිය අවසන් වුණාම නායකකර වංශිකයෝ. ඒ ශ්‍රී විජය නාරසිංහ යනවා කීර්ති රාජසිංහ යනවා රාජාධි රාජසිංහ යනවා ශ්‍රී වික්‍රම රාජසිංහ. මේ හතර දෙනාම බෞද්ධ නෙමෙයි. මේගොල්ලෝ රැයට නරලේ අලු ගා ගන්නව ඇති. කෝවිලට ගිහිල්ලා. හැබැයි උදේට බෞද්ධ විදිහට පෙනී ඉඳලා බුදුදහම නියෝජනය කරානේ. පත්‍රිප්පුව හැදුවානේ. ඒ නිසා ඇත්තටම වැදගත් වෙන්නේ පුද්ගලයා ඇතුලෙන් තියෙන එක ඇත්තටම පෞද්ගලිකයි. කවුදාර මේ මහා සම්ප්‍රදාය පිළිගත්ත කියන එක තමයි රාජ්‍යයේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ ප්‍රශ්නේ එතන. ඒතකොට අනුර කුමාර මහත්තයා පෙරුමා. ඔව්. තමයි ඒ පළවෙනි රාජසිංහ. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි මේ උපදෙස් දෙන්නේ. ඔව්. පෙන්නනවා මේ සිංහල බෞද්ධයෝ. ඒක ඇත්තටම කරන්න දෙකුත් නැහැ. දැන් මිනිහගේ විශ්වාසය තියෙන පුළුවන්. ශිව ආගම වැළඳ ගත්තට පස්සේ පළවෙනි රාජසිංහ රජතුමා ටිකිරි කුමාරයා ඒක කරේ. මේක උනේ ඊට පස්සේ මුගක් අවුරුදු 100කට 150කට පස්සේනේ. එතකොට අපි කියන්න හදන දේ මම කියන්න හදන දේ අනුර කුමාර මහත්මයා මං හිතන්නේ හදවතින්ම ওই රිචුවල්ස් පිළිගන්නවා කියලා. කියන්නේ ඔය අභිචාර කොටස් ආගමේ තියෙන සංස්කෘතික කොටස්
ඔහු ඒ සම්බන්ධව මං හිතන්නේ ඔහු මාක්ස්වාදී පන්ති පහ කරලා මේක මාක්ස්වාදී වෙන්න කෙනෙකුට හැබැයි ඒක තමයි පිළිතුර කැඩෙන්නේ අනුර සාමාන්‍යයෙන් ඉතින් ඔය එකක්වත් හරියට පිළිගන්නවා කියලා මම නම් හිතන්නේ ඒ කියන්නේ අවස්ථානුකූලව එයා ඒක මං කියන්නේ වැරද්දක් කියලා මම කියන්නේ ඔහුගේ හරි මම හිතනවා ඔහුගේ ඇත්ත එක කියලා ඇත්ත එක මම හිතනවා ඒ කියන්නේ ඔහු දැන් පක්ෂේ ඔච්චර දුරක් එන්න එයාගේ ටෙස්ට් වෙනවනේ හරි එතකොට ජාතිකත්ව කොටස හිටපු කෙනෙක් නෙමෙයිනේ ඒකනේ විවල් විරෝධ ජාතිකත්වයේත් එක්ක කැඩෙනකොට ඉතුරු වෙන්නේ හරි එතකොට එතුමා නමුත් කරේ මේ කියන්නේ බලය පවත්වා ගෙන යෑමේ අරමුණෙන් මහා සම්ප්‍රදාය ඩක් ගාලා වැළඳගත්තා. ඒක දල්දා ප්‍රදර්ශනයේ තිව්වා. ඒක මම නම් අලියත් වෙනහැරෙත් ගියා. කතරගමට ගිහිල්ලත් බැලුවා. කතරගම පෙරහැරත් බැලුවා. ඒ නිසා නෑ අපි අපිට කියන්න තියෙන අර මේ මොකක්ද ඒකට කියන්නේ මේ ඒව නවත්තන්න හිටපු කට්ටිය ඉතින් පව් ඉතින් පොඩ්ඩක් අපිට බයින්න එපා ඒකට සැරෙන් සැරේට ඉතින් මේ කතා කරනවා මේ ඉරාගේ කට්ටියට එන්න අපි කතා කරමු කියලා ඇංගිලා වගේ ඉන්නවා පොඩ ඇංගිලා වගේ ඉන්නවනේ දැන් අපි කතා පටන් ගත්තේ මේ ඔය දැන් ඒකට තමයි අපි ප්‍රවේශය ගත්තේ අලියතුන් ගැන අපි ඒක සෑහෙන්න අවිහිංසාවාදී විදිහටනේ ගත්තේ මම ඒකට ප්‍රවේශය ගත්තේ දැන් මේ පෙරහැර අලි යනවා අලි මෙහෙම දුක් විඳිනවා ඒ ප්‍රශ්නෙත් එක්ක ඒගොල්ලෝ ඇත්තටම මේ ඊළාලියතුන් ගැන තමයි ගොඩක් කතා කරේ. දැන් මෙතන වෙලා තියෙන්නේ වනජීවි. වනාලි ඉන්නෝනේ වනාලින්ට තමයි දැන් නෙමෙයි දැන් කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ඊයේ පෙරේදා මේ අනුරාධපුර සීපුකුලම පැත්තේ ගිනි තියලා දෙනවා කියලා වීඩියෝ එකක් සංසරණය වුණා සමාජ මාධ්‍යයෙන්. ඒ කතාවත් එක්ක අපි ඒ කතාවේ මේ දැන් අපි බලෙමු මේ පොඩි කෑල්ලක් ඒ ගිනි තියෙන එක ඒක ඇත්තටම බලන්න බෑ අපි බ්ලර් කරලා දානවා මේ මේක බලලා ඊළඟට අපි යන්න මේ මට ඊට වඩා දේ වාගේ තියෙන මේ අර ලාල්කාන්ත මහත්තයාගේ ඔව් වනජීවීන් ගැන ඒගොල්ලෝ මේ කිසිම සැලකිල්ලක් නැහැ කියන එක තමයි මේ උදාහරණ ඒ කියන්නේ ලාල්කාන්ත මේ කිව්ව මාර්තු මාසයේ විතර මම කියන්නේ හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි ඒක පොඩ්ඩක් අහමුද තමන්ගේ වගාවට හානි කරන මේ සත්තු වගාවට වන හානි සම්බන්ධයේදී තමන්ගේ ඉඩම තුලදී ගොවිපළ තුලදී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ගොවි ජනතාවට කිසිම නීතිමය බාධාවක් නැහැ ගන්න පුළුවන් ඕනම ක්‍රියාමාර්ගයක් ගන්න තමන්ගේ වගාවට ඒ කියන්නේ මරන්න කියලානේ ඔව් එතන කියන්නේ මේ ඒගොල්ලන්ගේ මේ වගාවට ඒකත් නීත්‍යානුකූල නෑ නේ කොහොමද වගාවට ඇවිල්ලා හානි කරත් මරන්න නීත්‍යානුකූල මරන්න අලියතුන් රටේ තියනවානේ මේ වනජීවී පනත ආඥා පනත තියෙනවානේ දඬුවම් ලැබිය හැකි වරදක් සහ ඒකට අනුබල දීමත් වරදක් මේ මොකද්ද මේ දණ්ඩනීති සංග්‍රහයේ දන්නවනේ මට වඩා හොඳට ඒක තියෙනවානේ මොකද්ද ප්‍රශ්නයක් තියෙනවනේ ලේෂන් දැන් මේ මෙතුමාගේ නායකයම කිව්වනේ ජනාධිපතිතුමාම බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කොට කවන්නේ නැහැ කියලා. කවන්න මේක එළිය කියන්නේ මට මතකයි. පාර්ලිමේන්තුව කියන්නේ. හරිනේ. එතකොට කිසිම වක්කීමක් නැහැ. කිසිම වක්කීමක් නැහැ. ඔහේ කියන්න පුළුවන්. මොකද අලින්ට ඡන්දේ නැහැ. අලින්ට ඡන්දේ නැහැ. මිනිසුන්ට ඡන්දේ තියෙනවා. හරි. එතකොට ඡන්දෙට ආමන්ත්‍රණය කරා. එහෙම ඊට පස්සේ අනිත් වැඩ ටික කියන විදියට වෙන්නේ නැහැ. හරි. ඔව්. ඒ කියන්නේ මේ වනජීවී කියන්නේ මෙයාට පාර්ලිමේන්තුවේ කියන්න පුළුවන් නීත්‍යානුකූල මේක කියන්නේ නීතියෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. මෙයා එතකොට මේ බොරුවක්ද කියන්නේ එතකොට. ඔව්. මොකද මේ තමන්ගේ වගාබිමේදීවත් මේ ඔබ හිතනවද ලාල්කාන්ත මහත්තයා කියන්නේ ඇත්තටම විපක්ෂයේ සමහර අයත් එයාව අගය කරනවා. එතුමා මේ මහා හරයක් ඇතුව දේශපාලනය කරන මිනිහෙක් නෙමෙයි හුදු ජනප්‍රියවාදී. එතුමා නෙමෙයි රංගවල කිසිද්දියටත් රංගවල හොඳ මිනිසෙක් කියලා. ඒතර මෙතුමා තමයි නීතිය නිර්මාතෘ. ඒ නීතියක් ඕනේ නැහැ. මේගොල්ලෝ හොඳයි කියන දේ තමයි නීතිය. හොඳ නැහැ කියන දේ හොඳ නැහැ. දැන් මෙතන සත්තු මරන්න කිව්වම ඒක නීතිය වගේනේ කතා කරන්නේ. ඒතර මිනිසුන්ට යන මෙසේජ් එක ඒකනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ අද වෙනකොට මේ ඉතිහාසයේ වැඩිම මේ අවුරුද්ද තමයි වැඩිම වනාලින් ඝාතනය වුණ වසර. හරිද? වැඩිම. මේ වෙනකොටත් ඔය කියන රැඩිකල් උන්ජේ එක්ක කතා කරන්නේ නැහැනේ මේක ගැන. මේක තමයි මම ලාල්කාන්තගේ මේ ප්‍රකාශයෙන් තමයි ප්‍රකාශයත් එක්ක වැඩි වුණා. ඇත්තටම බලන සංඛ්‍යා ලේඛනවල වැඩිවීමක් තියෙනවා කොහොමද? මොකද ප්‍රශ්නයක් නැහැ පාර්ලිමේන්තුවේදී කිව්වම පස්සේ අර මිනිසුන්ට මොකක්ද අපි ඒක වියුක්තව ගත්තා. ඒ කියන්නේ මේක හේතුන් නැහැ කිව්වත් මේක මේ බරපතල කතාවක් නෙමෙයි කියන්නේ. බරපතල කතාව. වෙන කාලෙක ඔය වගේ කතාවක් කිව්වනම් ඔය වගේ කතා අපිට මතකයි ඔය වගේ කතා කියලා. ඔහොම නෙවෙයි කිව්වේ. වෙන එකෙක් කිව්වනම් ඕක මේ මට මතකයි මේ වනාලි මොනරුයි මේ ලංකා මොකක් හරි වැඩි හරි මොකක් හරි මේ බල්ලෙක්වත් මේ පාරින්න බල්ලෙක්වත් මේව කරන්න දුන්නේ නැහැ නේ දවස්වල මේ පොදුම
සත්ව කරුණාවනේ තිබ්බේ. පහුගිය ආණ්ඩුවේ කාලෙක මේ ආණ්ඩුව ගන්නක සත්ව කරුණාව. ඒක කියපු එක්කෙනාට හොඳටම වැදුනා. අපිත් උරුදුනා ඒක. ඔව්. ඒ කාලේ. නමුත් ඒක එළියේදී කියලා. හරිද? මෙහෙම ප්‍රෙස් එකේදී කියලා එයා ඩේටාත් එක කිව්වේ මෙහෙමයි මේ මෙහෙම ලංකාවේ වර්ධනයක් තියෙනවා මේ පැතිවල. එතකොට අපිට කරන්න තියෙන්නේ එක්කෝ පිටරට අර වඳුරු පිට මොකක් හරි ඒ වගේ එකක් කියලා අලින්ටත් මොකක් හරි එක්කෝ ඝාතනය හරි ඒ කියන්නේ සීමා කරන්න ඕන කියලා කිව්වේ. ආ වැඩි තියන්න කියලා කිව්වේ නැහැ. ඉතින් එහෙම කිව්වමත් වැදිච්ච රටක දැන් අපිනේ මේ ලාල්කාන්තට මෙහෙම එකක් කියලාත් කාරුවත් වචනයක්වත් කියන්නේ නැහැ. ඒක තමයි දැන් කියන්නේ කෘෂිකර්ම ඇමතිගේ කෘෂිකර්ම ඇමති එහෙම කියනකොට දැන් වනජීවී ඇමති ඒකට සද්ද නොකර හිටියා. වනජීවී ඇමතිගේ වටිනාකමක් වගකීමක් නැහැ එතනදී. කියන්නේ අපි වෙන්න ඕනේ මං හිතන්නේ මේ ගොවියන්ට මේ අලි මේ අවගාහානි කරනවට විසඳුම් දෙන්නත් ඕනේ ලංකාවේ ඉන්න අනිත් මිනිස්සු. මේගොල්ලෝ කියන්නේ ඕනනම් මරපන් නැත්තම් ඉතින් උදාර දැන් මේ ගොල්ලන්ට කිසිම දෙයක් ඔයා කියන්නකෝ අරගෙන කරපු දෙයක් දැන් ඔය දැන් වඳුරු සංගණනයක් කරන්න සල්ලි වියදම් කරා. වඳුරු දූපතකට කියලා දානවා කියලා කෙනෙක් හතක් වට. හරිද? මොකෝ මං අහන්නේ. එහෙම ඔය වගේ ඔය අලි ප්‍රශ්නේ සංකීර්ණ ප්‍රශ්නයක්. ඔය මතු පිටින් පේන ගැටලුව නෙමෙයි. හරිද? සංකීර්ණ ප්‍රශ්නයක්. කාලාන්තරයට තියෙන ප්‍රශ්නේ නෙමෙයි. ඔය වගේ සංකීර්ණ ප්‍රශ්නයක් විසඳන්න මේගොල්ලන්ට පුළුවන්කමක් තියනවා කියලා අපි හිතනවා නම් අපි මෝඩේ. එහෙම හැකියාවක් නැහැ. අනිතේ තියෙන ප්‍රශ්නේ මචං මේගොල්ලෝ දෙන හැම වල්ලාලි සියල්ල දැන් වඳුරු ප්‍රශ්නේදී අපි කියද්දි අපි සමාජ මාධ්‍යවලදී ඔයගොල්ලෝ කියද්දි මේක වැරදි මේගොල්ලෝ කරන්න යන වැරදි කියනවා ඩෝබිල එනවා අපිට ඇටැක් කරනවා. ඔකු ප්‍රහාරයක් එල්ලුණා නේද? හරිද? දැන් මට මතකයි මම ওই වඳුරු දැන් කියන්නකො මොකද්ද කරන්නේ? හරි එන්නද? දැන් ඔය වගේමනේ මේ ඒකනේ මේ වැඩේ තියෙන්නේ මොකක් හරි කරන්න ගියාම හොවදන්න නම් අම්මෝ හරියන් ඉන්නවා. අඩු වෙලා කිසිම වරදක් කරලා නැහැ. දැනුත් එහෙමනේ. අර මේ අපි කියද්දි මේ කියන ආධාර හම්බ වෙන්නේ නැහැ මේක බොරුවක් මෙතනුත් මේගොල්ලෝ මේ කුහක කරනවා කියලා ඒ අපි කුහක වෙනවා. ඔය වගේ එක දිගට දැන් වැලි කොට්ට දාලා පාරවල් හදන්න බෑ කියලා දැන් වැලි කොට්ටෙත් ගහගෙන ගිහිල්ලා අපි කියද්දි අපි කුහකේ වුණා. අර හොඳට එතකොට දැන් අර ඩෝබිල නෑ මචං. වතුරට දාන හැටිනේ. හරිද? දැන් බලන්න ඔය වඳුරු සිද්ධියේදී අපිත් එක්ක ඇටැක් කරපු ඔය වඳුරු සංගන්නේ වැදදී ඕකෝම කරන්න බෑ කියලා අපි කියද්දි අපිට ඇටැක් කරපුන් සද්ද නෑනේ ඊට පස්සේ. ඉතින් මනුවර්ණ රිලා දූපතට ගෙනලා දානවා කිව්වට පස්සේ ඒකටත් හුරේ දාපු කොච්චර හිටියද? දාපු. දැන් මනුවර්ණ රිලා දූපතේ ඉන්නවද අපි දන්නේ නැහැ. මෙහෙමනේ දැන් මේගොල්ලන්ට ඕනේ විපක්ෂයට උත්තරයක් දීලා මේක දවස් 7යිනේ මුන්ට අමතක වෙනවා කියලා අර මහා 2.5 මේ ආස්වාදයක් ගන්න නෙමෙයි මේ ස්වයං ඉන්ධනයක් වගේ ගන්න මේ කරන්නේ. හැබැයි ඒක හරියන්නේ නැහැ. මන් ළඟ තියෙනවා ලෙෂාන් හැම මාසෙම මේ ආණ්ඩුව පත් වුණ දවසේ මම දන්නවනේ මේගොල්ලෝ කරගන්න දේ අවසානට. නෑ මේගොල්ලෝ උත්තර දෙන්නේ විපක්ෂයට විතරයි. විපක්ෂයට උත්තර සියල්ල මේගොල්ලෝ හැම මාසෙම කරපු බොරු සහ පිස්සු වැඩ ඔක්කොම මම ෆයිල් කරලා තියෙනවා. අපි දවසක් ඒ ලිස්ට් එකකට ඒක මම පොතක් විදියට එළියට දානවා මේ ඊළඟ මැතිවරණ සමය වෙනකොට. හැම මාසෙම තියෙනවා බලන්න. ඒ කියන්නේ හැම මාසෙම සෝෂල් මීඩියා එකේ ගියපු ඉෂුස් ටික තියෙනවනේ සාමාන්‍ය එක මාසයක් අත 40ක් විතර තියෙනවා. මේගොල්ලෝ ඒක කිසිම දෙයකට ඒගොල්ලෝ සාමාන්‍ය දවසකට එකක් විතර මම අරගත්තා. දැන් උදාහරණයක් පළවෙනිට පටන් ගත්තු අර වාහන සංදර්ශනයේ ඉඳලා ගෝල් ෆේස් එකේ වාහන දාලා ඉස්කෝල හදනවා කිව්ව විකුණලා ඒ වාහන වලට වෙච්ච මොනවද ඔක්කොමත් තියෙනවා මම. ඒ දැන් ඒව අපි වෙන මාධ්‍යවේදියෙක් මට සම්බන්ධ වුණා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් මම බලාපොරොත්තු වෙනවා මේ ඔය ඔක්කොම මේ තොරතුරු දැනගෙන පරිතයද ගත්තු විස්තර ටික වෙනම අපි මේ එළියට දාන්න. මොකද ලොකු තියෙනවා මේගොල්ලන්ගේ ප්‍රශ්න ටික. මේගොල්ලන්ට මේ සමාජ මාධ්‍ය ලාභ තොරතුරු සාමාන්‍යයෙන් මාසෙකට 30ක් 40ක් තියෙනවා මේගොල්ලෝ කරපු දේවල්. ඒ ඔක්කොම ඒගොල්ලෝ අමතක කරාට මල්ලක තියෙනවා. නෑ ඒක තමයි මේගොල්ලෝ උත්තර දෙන්නේ එහෙමනේ. ඔය කිව්වට ඔය ආවනේ ඉෂුස් ඔක්කොම ආව ඒ උනාට වැඩක් වුණාද කරේ නෑනේ මොකද්ද විපක්ෂ මේගොල්ලන්ට ඕනේ මේ ආණ්ඩුව ඊට පස්සේ අන්තිමට අහනවා දැන් ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව පෙරලන මගුලක් නෙමෙයි මේ කියන්නේ මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් මේකට උත්තර නැහැ නේ ඒකට. matter of time නේ ලේෂාන ඔහම ගිහිල්ලා මතක කරලා එච්චරයි. ඔහම අපි දන්නවා මේකපත් උනේ කොහොමද යන්නේ කොහොමද කියලා. දැන් මේක අපි අවුරුද්දයිනේ ගියේ. ඔබ ඉස්සරහට යනකොට ඉතින් අප්පුඩි ගහන මිනිස්සු අඩු වෙනවා ඉතින්. ඒක හැටි. හරිද? අట్లෝ දාමට මුණ දෙන්න බෑ මාලිමාවත්. හරිද? ඒක අපි ළඟ කියපු දේවල් තියෙනවා. අපි එළියට දාන්න. ඕකෙන් මචං දැන් ඊයේ අර වැලිකොට්ට කතාව මම ෂෙයා කරා මෙහෙම වැලිකොට්ට කියලා. ජේ දැන් අර කාලේ වැලිකොට්ට වලට සපෝට් මේක හරියන්නේ නැහැ කියලා මේක తాවකාලිකවත් හරියන්නේ නැහැ කියලා. වැලිකොට්ට දාලා తాවකාලික දවස් 7යි කියලා අපි දන්නවනේ. කියද්දි ඒකට අපිට ගහපු ගෑනු ළමයෙක් ඇවිල්ලා මට දානවා දැන් මේ සතුටුයිද කියලා. මම කිව්වා ඇත්තටම අපිට සතුටු නෑ අපිට දුකයි. මචං අපි ජෙප්පෙක් වෙන්න ඕන අපි මේක සතුටු වෙනවා. නැති වෙන ඕක ගණන් ගන්න ඕක වැඩි කල් තියෙන්නේ ඕක තමයි ඕකට ඔය වගේ දේවල් දී සතුටු වෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ට තියෙන මේ ආණ්ඩුව පෙරලන්න එහෙම එකක් ඇවිල්ලා නැහැ තාම.
ඔයගලන්ට අවුරුදු 5 තියෙනවා ඔයාලා හරියට කරපල්ලා. ආණ්ඩු පෙරලලා වෙන ගණ්ඩේකුත් නෑ දැන්ට. මේකින්ද බය වෙන්න එපා. ඒ මගුල කියෝගේ වැඩක් නෑ. මේ වැරද්දට වැරද්ද කියන්න තරම් කොන්දක් නැත්තම් වැඩක් තියෙනවද කියන්නකෝ. තමන්ගේ ආණ්ඩුව කියලා. ඔතනම මචන් මේ අපි අර මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකේ තියෙන ප්‍රශ්න ඒකත් කතා කරමු. ආපදාවට සෑහෙන්න මේ ඇවිල්ලා තිබ්බ කියලා කිව්වා ආධාර. දැන් විජිත හේරත් ඊට පස්සේ ලංකාවේ ලොකුම ආධාර කියන්නේ මේගොල්ලෝ සෝෂල් මීඩියා වල යන්නේ. ආපදා සහන මේ ක්‍රියාන්විතයක් කරන්න ඕනේ මේකට මේ බොරු ඉතින් බොරු කියන්නේ දත්ත අනුව බොරු ඉතින් අපේ ජනාධිපතිතුමා දත්ත දුන්නේ නැහැ කියලා බුදු බැන්නට අපි දත්ත දෙනවා. අපි කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ අන්රයියට ඇවිල්ලා නැද්ද එහෙම ආධාර? නෑ බොරුනේ. ප්‍රොපගෑන්ඩා මෙහෙමයි. හිට්ලරුත් ප්‍රොපගෑන්ඩා කරා. ගොබෙල්ස් තමයි ඒක කරේ. ඉතින් ඒගොල්ලෝ ලොකු අධිරාජ්‍යයක් ගොඩ නැගුවා ටික කාලයකට. හැබැයි ඒක එකපාරටම සුන්නත් දුල වෙලා ගියා. ඒ නිසා මෙහෙමයි මීඩියා බබල් එකෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා ලෙස. හරිද? දත්ත බොරුනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ. කුණාටුව ඇතුළට එනකොට දීපු දැනුම් දීම් වලින් ඒකට සූදානම් වීම කළෙත් නැහැ. ව්‍යසන සමය මැනේජ්මන්ට් එක හරියට කරගත්තෙත් නැහැ. ඒ තිබුණු අනපනත් නීති රීති වලින් තිබුණු පසුබිමෙන් වැඩක් ගත්තේ නැහැ. හරිද? ඒක පැහැදිලිව කිව්වනේ අපි. දැන් අලුත්ම සෙල්ලම තමයි දැන් කියනවා මාර විදිහට විදේශ මේ ආධාර ගලන් එනවා. ඒ ආධාර රටට ගලන් එන්නේ අය ආණ්ඩුව අදූෂිතයි. වෙනද හිටියනම් හොරගම් කරනවනේ. එමන ඉල්ලන්න ඕනේ නෑනේ ජාත්‍යන්තර ආධාර සමුදයක් ඕනේ. ඒ අගලාගෙන එනවා. මොකද ආණ්ඩුව අදූෂිත නිසා දැන් ගලන් එනවා කියලා. හැබැයි මම හොයලා බැලුවා විස්තර ටික. දැන් 14 වෙනිදා වෙනකොට තිබුණු තත්ත්වය තමයි මිලියන ඩොලර් US ඩොලර්ස් මිලියන 11යි 14 වෙනිදා වෙනකොට රජයේ නිල දත්ත අනුව තිබුණේ මිලියන 11යි. මිලියන. ආණ්ඩුවම කිව්වා ඩොලර් මිලියන නේ. ඩොලර් මිලියන US ඩොලර්ස් මිලියන 11යි. ආණ්ඩුවම කිව්වා බිලියන 6යි 7යි අතර ගාණක් ඕනේ. බිලියන්ස් බිලියන. බිලියන කියන්නේ 1.9යි. අපි තේරෙන භාෂාවෙන් කියමු මිලියන මෙච්චර. මිලියන 1000. ඩොලර් මිලියන 1000ක් තමයි බිලියනයක් ඒ කියන්නේ මිලියන 6000ක් 7000ක් ඕනේ කියන්නේ. මිලියන 6000ක් 7000 කියලා කියන්නේ බිලියන. ඒතර අපි මේක ආණ්ඩුවට වාසි වෙන්න 6කට ගියමු. 6යි 7යි අතර තියෙන එක අපි 6.5ට ගෙනියන්නේ නැතුව මිලියන 6000ක් වාසි වෙන්න අපි 6කට ගේනවා. කියන්නේ බිලියන් 6ක් ඕන. ඒ කියන්නේ මිලියන 6000ක් ඩොලර්. මිලියන 6000. දෙස් විදෙස් දෙකෙන් එකතු වෙලා තිබුණේ 14 වෙනිදා වෙනකොට දෙසැම්බර් අද අපි මේ වැඩසටහන කරන දවස් දෙකකට පස්සේනේ 14 වෙනිදා කොට නිල දත්ත අනුව තිබුණේ මිලියන US ඩොලර්ස් මිලියන 11යි. දෙස් විදෙස් දෙකම මිලියන 11යි. මිලියන. අපි ඒකෙන් දෙස් විදෙස් දෙකෙන්ම ආණ්ඩුවට ඒත් වාසි වෙන්න ආණ්ඩුව පැත්තට වාසි වෙන විදියට 1 මිලියනයක් දාමු දේශීය. මිලියන 10ක් තියමු විදේශ. ඒ කියන්නේ 6000න් 10යි හම්බෙලා තියෙන්නේ. 10ක් ඇවිල්ලා තියෙනවා 6000. කියන්නේ සින්දුව 600න් එකයි. ඔව්. කොටස් 600කින් එකයි ලැබිලා තියෙන්නේ. අවශ්‍ය කොටස් 600න් ආණ්ඩුවට වාසිම විදියට ගණන් හැදුවා. කියන්නේ 100ට එකක්වත් නැහැ. එක බෙදීම 600. 0.0 ගණන්. හොඳේ. 0.0යි. අපි ගමු සුනාමිය තත්ත්වේ. සුනාමියෙන් 1.5ක් 1.7ක විතර හානියක් වුණා US ඩොලර් බිලියන ඒ වෙලාවේ එස්ටිමේට් කරනවා. 2004. ඒ වෙලාවේ 187ක් විදේශ ආධාර වලින් ලැබුණා 187ක් විදේශ ආධාර වලින් විතරක්. කදිරගාමර තමයි ෂේරුවෙන් 180. ටක්සේරුවෙන් 187ක් ලැබුණා. ඒ කියන්නේ කදිරගාමර මහත්තයා තමයි හිටපු විදේශ ඇමති. ඒතර මේගොල්ලෝ 159 කදිරගාමරලා කියලානේ. හරිද? ඉන්න කදිරගාමර විජිත කදිරගාමර ඉන්නෝනේ. විජිත කදිරගාමර මැතිතුමා කරපු මැනේජ්මන්ට් එකේ තත්ත්වය තමයි දැන් පේන්නේ. දැන් අපිට Facebook වල ලිව්වට වඩා නෑ රුපියල් වලින්. මේමයි. අර මම මේ කියනවාට මේ අපිත් ප්‍රකෝටිපතිය නෙමෙයි. හැබැයි අර හීල්බත් ටිකක් හිඟන්නට වටිනවා වගේ. හරිද? තමන් දන්නේ දැන් තමන් ගාව 5000ක් තියෙන මිනිහට ලක්ෂ කිව්වම ගණක් ලොකු ගාණක්. අපි මේ කතා කරන්නේ රටක ආර්ථිකේ. මහේක්ෂ විශාල ආර්ථිකයක් කියන්නේ. ඒතර මේකේ මේ බිලියන් ගාණ කියන එක හදාගන්න මේගොල්ලන්ට බෑ. මේගොල්ලෝ මිලියන 1.5 දුන්නා කියලා සන්තෝෂයි කියන්නේ. හරිද? හදාගන්න බැරුවට වැඩිය ඔය මිනිසුන්ට කියන්නේ ජනකාන්තවාදී මිනිසුන්ට කියන්නේ මේක හරියට කරනවා. 600න් එකයි. එතකොට වර්ධ මොකද්ද? මේගොල්ලෝ ආධාර සමුලක් ඇඳවනේ අනිත් එක තමයි සුනාමිය වෙලාවේ ඉක්මනට ඇක්ටිවේට් වුණා. සුනාමිය කියන්නේ ඉන්ටර්නැෂනල් ඉෂුව එකක්. ලංකාවට ආව, ඉන්දුනීසියාවට ආව, තායිලන්තයට ආව, වෙරළබඩ කලබ් මාලදිමේට ආව, ඔය රටවලට ආව, ඉන්දියාවට ආව. එතකොට සුනාමිය වෙලාවේ ජාත්‍යන්තර අර්බුදයක් වුණු වෙලාවේ ඒ රටවල් වලටත් හානියටපත් නොවුණු රටවල් උදව් කරන්න ඕන. ඒ ASEAN අපිට මේ ඇටෙන්ෂන් එක ගත්තේ අන්න විදේශ කටයුතු අමාත්‍යාංශයේ තිබුණු දක්ෂකම. මොකද එතුමා කරේ මොකද ටක් ගාලා ආධාර සමුලුවක් ඇදෙව්වා. ඒ වගේම විදේශ වලට කතා කරා අහන්න ඕන රටවල් වලට. ඒ වගේම ලංකාවේ තත්ත්වය විදේශ මාධ්‍ය වලින් පෙන්නුවා. BBC CNN පෙන්නලා ඉවර වෙලා ඒ ඇටෙන්ෂන් එක ගත්තා. හැබැයි අනිත් රටවල් වලට බෙදන්න තියෙන සල්ලි තමයි අපිට ගත්තේ. දැන් අපි ඊළඟ ව්‍යසනය ඇති වෙන්න කලින් ඊළඟ ජාත්‍යන්තර ව්‍යසනයට කලින් ටක් ගාලා ඇටෙන්ෂන් එක ගන්න. මොකද ඊළඟ ව්‍යසනය ඇති වුණු ගමන් එතෙන්ට යනවා ඇටෙන්ෂන් එක. පැහැදිලි?
එතකොට දැන් මේක අභ්‍යන්තර අර්බුදයක්. මේක රටවල් වලට තව වුණා තමයි. නමුත් ලොකු හානියක් වුණා ලංකාවට. එතකොට මේ වෙලාවේ ඊළඟට ඉන්ටර්නැෂනල් ඇටෙන්ෂන් එක යන්න කලින් වෙන රටකට වෙන කලාපයකට අපි ටක් ගාලා තියෙන උන්ගේ ඉල්ල ගන්න. හරි. ඒකට තමයි වැඩ හදන්න ඕන. එක ආණ්ඩුව විදියට කරන්න ඕන වැඩේ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආදාළ සමුලක් හැදීම සහ රටේ තත්ත්වය එළියට පෙන්වීම. එතකොට අපිට දොස් කිව්වා අපි ඉංග්‍රීසි බෑ කියලා මේකට. කදිරගාන මැතිතුමා ඒ කාලේ වැඩ කරපු විදිය බලන්න. ඔහු තමයි කතා කරේ. ඔහු රටේ මූණ නියෝජනය කරා. ඔහු නියෝජනය කරලා කතා කරා. ඉතින් විජේසරත් මහත්තයා ඉංග්‍රීසි බෑනේ හරියට. එතකොට මේකට රාජතාන්ත්‍රිකයෙක් හරියට පත් කරගෙන මහින්ද සමරසිංහ හරි අරන් එන්නෝ ගිහලා ඇමරිකාවේ. මේ වැඩක් කරුව මිනිහෙක් දාලා නැත්නම් රටේ ඉන්න විද්වතෙක් දාලා මේක කතා කරපන්. ඔය හරි දැන් මම ගොඩක් වෙලා දැකලා තියෙන්නේ හරිනි තමයි විදේශ මේ කට්ටිය ඇවිල්ලා හම්බ වෙන්නේ. මම එතකොට ඇහුවාම කවුද මම නිකන් සෝෂල් මීඩියා ගිහලා විදේශ ඇමති කියලා අර විදේශ ඇමති මොකද? නෑ ඊට පස්සේ අපි විජාතික අපි දේශීයත් වෙනවා සිංහල භාෂාව චීන ජනාධිපති චීන භාෂාවල කතා කරන්නේ රුසියාව චීනේ උන්ට ආධාර ඕනේ නැහැ. උන් අපිට දෙන්නේ ඉන්නේ. උන් ඕම නෙවෙයි උන් මේ හීබ්‍රු භාෂාවෙන් කතා කරත් උන්ට ප්‍රශ්නයක් නැහැ. හරිද? මං කියන්නේ අපේ විදේශ ඇමති චතුර වාග් කෞශල්‍යයක් තිබිය යුතුයි ඔහුගේ. ඉතින් අලිසබ්රි කොහොමද කරේ? අපේ රට වැටුණු වෙලාවේ. ඔය කොච්චර මැදිහත් වුණාද? මේ පොඩි කතාවක් කියන්නද? දැන් ඔය ඉංග්‍රීසි කතාව කිව්වහම ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරන්නේ දැන් කියන්නේ අපිට පොඩ්කාස්ට් කරන්න බැරිද එහෙම මේ ඉංග්‍රීසි හින්දා මේක වුණා කියලා අපි ඉංග්‍රීසියෙන් කරන්න ඕන දෙයක නෑ ඕන කරන්න නේද ඒක තමයි ඕන කරමු බයියෝ ටික ඒක තමයි නෑ එහෙම අදහසක ඉන්න ඕනේ දැන් අපි මේවා ගැන කතා කරන්න ඕනේ දැන් අපි ඒගොල්ලන්ට මේ රටේ දේශපාලකයන්ට ගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවා මේ විදේශයක ගනුදෙනු කරන්න බෑ කියන එක අපිට මේක සිංහලෙන් කතා කරන එක වරදක්ද ඒක නෑ එහෙම නෑ වරදක් වෙනවා නම් වටගල අර අමාරුවෙන් සිමල් හඳුන්නේ නැති අමාරුවෙන් ඉංග්‍රීසි කතා කරලා පෙන්නන්න හදන්නේ නෑ ඔව් නෑ ඔය අපි කියන දේ ඒගොල්ලන්ට දාන්නවා ඔව් අන්න ඒකයි ඔව් තමන්ට තමන්ගේ භාෂාව ගැන අභිමානයක් තියෙනවා නම් හොඳට සිංහලෙන් කතා කරපළෝ කියලා සිංහල නැත්නම් මාතෘ භාෂාවෙන් කතා කරන්න කියලා අරු කියලා අනා ගන්න නෑ ඒකම නෑ ඇයි තමන් මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන්නේ මේ පාර්ලිමේන්තුවේ වෙලාව නාස්ති කරගෙන ඥාන යෝගගා එහෙනම් රටේ ජනතාවට රටේ ප්‍රශ්නයක් ගැන කතා කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක මේ තමන් සේදුම්කාරක බලකායට එකතු වුණා කියලා කෙනෙකුට කියන්න බෑ මෙන්න බල එහෙනම් මේකෙන් කරන්න ඕනේ කියලා. අපි සිංහලෙන් කරන්නේ අපි සිංහල ඔඩියන්ස් එකටනේ අපේ කතාව අප ගෙනියන්න හදන්නේ. අපි කරන්නේ ඒකනේ. මේ රට. හරිද? ඉංග්‍රීසියෙන් ඕන නම් අපි ඉංග්‍රීසියෙන් එන්න අපි කතා කරමු. ඒක අපිට ඒක බලන්න ඕන ප්‍රමාණය ගැන අපිට අවබෝධයක් දෙන්න. අපි කොහටද මැසේජ් එක යවන්නේ කියලා. එතකොට අපි කතා කරේ විදේශ ආදාළට ඕකයි උනේ. හරි එතකොට ඉක්මනට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වුන්නේ එතකොට විදේශ ඊට අමතරව රාජ්‍ය විසින් මම මේ කියන මේ ටොපික් ඉවර කරමු. රාජ්‍ය විසින් මැදිහත් වෙලා රටට සල්ලි ගේන්න මහන්සි වෙන්න ඕනේ ඒක කතාවක්. අපි අසරණු වෙලාවේ. ඊට අමතරව අද සමාජ මාධ්‍ය කොච්චර ප්‍රබලද කියන්නේ දැන් ගාස වලට ගැහුවා ඊශ්‍රායලේ. ගහපු වෙලාවේ ගාස එකේ ඇඩ්ස් කොච්චර අපේ Facebook එකේ ප්ලේ වුණාද? අපේ සෝෂල් මීඩියා වල ගාසවල දරුවන්ට බෙහෙත් නැහැ. ස්පිරිතාල බෙහෙත් නැහැ. කාන්තාවට ශරීරපක්ෂ වතුර නැහැ. තුවා නැහැ. මේව එවන්න කියලා ඒගොල්ලෝ ප්‍රොපගන්ඩ් එකක් කරා. ඒක කරලා අපේ අයගේ සහකම්පනය දිනාගෙන අපේ මිනිස්සුත් ඒවට ඩොලර් එක දෙක දැම්මා. ඒතර අද මේ ලෝකෙම නෙට්වර්ක් වෙලා තියෙන වෙලාවේ තමන් දැනගන්න ඕන ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයව එකතු වෙලා ජාත්‍යන්තරව සහකම්පනයක් රට වෙනුවෙන් හදන්න. එතකොට පිටරටේ ඉන්න අපේ ඩයස්පෝරාව, දෙමළ ඩයස්පෝරාව, සිංහල ඩයස්පෝරාව සහ මේ විදේශීය මිනිස්සු ඩිරෙක්ට් අපිට account වලට සල්ලි දාන විදිහකට ඩොලර් අර කොෆි එකක් බොනකොට ඉතුරු වෙන රුපියල් දෙක දාන විදිය වැඩ. මේක නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ මේ ෆේක් account එකක් තියා අපිට කුණුහබ්බෙන් බයිද කියන්නේ. ලංකාවේ තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය තියෙන්නේ PMD එකයි තියෙන්නේ මේ ලංකාවේ අනිතුන්ට මේ විරුද්ධව කතා කරන මිනිස්සුන්ට උත්තර දෙනවා මිසක් ඒක මිනිස්සු පහල කරනවා මිසක් ඒ කියන්නේ ඒ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා දේශීය වපුරලා කුණුහරුප කියලා අපිට බනිනවා මිසක් උත්තරයක් නැහැ. රුපියලක් හරි අර බඩු මල්ලක් ගිහලා දෙන මිනිහට අපහාස කරනවා මිසක් ෆේක් accounts වලින් ගිහලා අමුතිත්ත කුණුහරුප කියන. හරිද? මේ ෆේක් accounts මේ සමාජ මාධ්‍ය බලකාය පාවිච්චි කරලා පිටරටට මෙසේජ් එකක් දෙන්නකෝ. ඇඩ් එකක් ප්ලේ කරන්නකෝ Facebook එකේ. එළියට යන විදිහට ලංකාවට සල්ලි වන්න කියලා. ඒකවත් ඒක කරන්නේ. ඕකේ තියෙන තව බලපතරකම මේ දැන් 300 වගේ ගණන් වල තිබි 305ට නැග්ගා. දැන් 309ට ඇවිල්ලා තියෙන ඩොලර් එක. දැන් දවස් 5ක් දෙසැම්බර් 17 ඉඳලා 309යි. ඊට ඉස්සෙල්ලා 306 වගේ ඊට ටික කාලෙක 300නේ තිබුණේ ඇත්තටම රේට් එක. ඒ බරපතල ප්‍රශ්නයක් මේක මේ රටේ ආර්ථිකයේ අනිත් ව්‍යසනය උඩින් දාලා මේගොල්ලෝ අනිත් මිස්මැනේජ්මන්ට් එක ඔක්කොම යටින් යනවා. දැන් අපේ අවධානය තියෙන්නේ මිනිසුන්ගේ තේකටනේ. මිනිස්සු ව්‍යසනයටපත් වුණා කියන එකනේ. මේගොල්ලෝ ඒක හරියට මේ අඳුරගෙන තියෙන මිනිසුන්ට දවස් දෙක තුنين අමතක වෙනවා කියන එක. එක ඒරියා එකක් තමයි මේ රටේ කතා වෙන්නේ නැති දැනටත් මේ අධ්‍යාපන ඒ තමයි මම කිව්වේ. යටින් වෙන වැඩක් යනවා. හරි?
අධ්‍යාපනයේ ප්‍රශ්නේ සිලබස් එකේ ප්‍රශ්නේ මිනිසුන්ට අමතක වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක. දුම විදියට රටේ ඒ කියන්නේ රට නෑ. ඒ කියන්නේ රටේ තියෙන මේ අර දක්ෂ දරුවාව ඒ කියන්නේ අර ගමේ ඉඳලා කොළඹ හරි මොකක් හරි කියන මොකක් හරි පාසල් වල ජනප්‍රිය පාසල් මොන ජාතික පාසලයකට යන්න ඉඩ තියෙනවා කොහොම හරි ලංකාවේ ඔක්කොටම පහසුකම් නැහැ නේ. ඒ වගේ පහසුකම් තියෙන ඉස්කෝලේකට යන්න හැමෝම කැමතියි. ඔව්. ඒ දරුවාව නැති කරන ප්ලෑන් එකකට මේගොල්ලෝ යනවා නිදහස් තියෙන ක්‍රමයක් නැති කරනවා. මම අපි ඊළඟ දවසේ ටිකක් ඩීටේල් කතා කරමු. මට ඒක තොරතුරු ටික ගන්න බැරුණා. මම කියවලා බලද්දි සිංහල විෂය ඉගැන්වීම සම්බන්ධව ප්‍රාථමික ශ්‍රේණිවල ලොකු විකෘතියක් කරලා තියෙනවා යෝජනාවේ. හරි? සිංහල විෂය උගන්වන්නේ දැන් සිංහල මව්බසනේ. මව්බස අපේ දැන් එක ටොපික් එකක් වෙයි මේක. අපි මං හිතන්නේ ඒක වෙනම කතා කරමු නේද? අපි දැනට මේ අය ටික හරියටම බලලා අපි ඒකේ මව්බස සම්බන්ධව ප්‍රශ්නයක් මේගොල්ලෝ හදමින් පවතිනවා. මව්බස දැන් අපි ඉස්කෝලේ යන කාලේ අර පොත් එහෙම තිබුණානේ අපිට ඉගන්වන්නේ පෝස්ට් ඔෆිස් එකට ගියාම කතා කරන විදිය. දුරකථන සංවාදයක්. කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙත් කොහොමද මේ යාළුවෙක් හම්බුනාම good morning මුරු අරන් මනන් කතන්දරේ. ඒක විදේශීය භාෂාවකට ඕකේ. කමියුනිකේෂන් කරගන්න. සිංහල භාෂාව උගන්නනකොට අපි ඒකේ ස්වර ව්‍යංජන අක්ෂර වලින් ඉඳලා උගන්න ගන්න ඕන. මොකද ඒකෙන් තමයි අපි හිතන්නේ ඊට පස්සේ. භාෂා විශේෂඥයෝ කියලා දෙනවා ඩෙරිඩා වගේ අයත් කියලා තියෙනවා. මේ අවසානට වෙන්නේ අපි හිතන එක වෙනවා භාෂාව මත පදනම් වෙනවා. ඒ කියන්නේ ඒකේ භාෂාවල තියෙනවා ලක්ෂණ. එතකොට අපි ස්වභාෂාව කියන එකකින් ඉගෙන ගන්න එක වඩා හොඳයි කියන එක යුනෙස්කෝ එකත් අනුමත කරපු දෙයක්. දෙතියක භාෂාව අවශ්‍යයි. අපිට දෙමළ ඉංග්‍රීසි දෙක අවශ්‍යයි. ඒවා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න දෙන්න ඕන, උගන්න ගන්න ඕන. ඒවා ටෙස්ට් කරන්න ඕන, රාජ්‍ය සේවයට ගන්න බලන්න ඕනේ. ඔක්කොම හරි. දැන් බණ්ඩාරනායකට ඉංග්‍රීසිත් පුළුවන්. ඉංග්‍රීසි ඔක්ස්ෆර්ඩ්. ඔව්. නමුත් අපේ අනන්‍යතාවය කියන භාෂාව. ඒතර භාෂාව ඕන. ඒතර ඒ භාෂාව උගන්වන්න යද්දි අන්න අර විදිහේ සිලබස් එකක් තමයි උදාර දාගෙන තියෙන්නේ ප්‍රාථමිකයට. ඒ කියන්නේ අපි විදේශීය භාෂාවක් ඉගෙන ගන්න විදිහ හුරුව තමයි යොදලා තියෙන්නේ. එහෙම බෑ. අපි අයන්න ඉඳලා ඉගෙන ගන්න ඕන. අයන්න අම්මා කියලා ඉගෙන ගන්න ඕන. මොකද එතන ඉඳලා තමයි අපි හිතන විදිය එන්නේ. මොකද අපි අම්මා කියන එකයි සුද්දෙක් අම්මට අම්මා කියන එකේ ෆීලිංස් දෙකක් තියෙනවා. අපි තේරෙනවද? දැන් අපි ඩොග් තව උදාහරණ ඩොග් කියනවනේ. දැන් අපි බල්ලා කියන එක අදහස දැන් මම ඔයාට බල්ලා කිව්වොත් ඔයාට එන අපහාසය. හැබැයි ඔයාට සුද්දෙක් රටේදී ඔයාට ඩොග් කිව්වොත් ඔයා නිකන් ටෆ් පොරක්. ඒ කියන්නේ ඔයාට අවමානය නෙමෙයි ඩොග් කියන්නේ. හරි? හොට් ඩොග් යා හොට් ඩොග් කෙනෙක් යා. ඒ කියන්නේ නිකන් ටෆ් මිනිහෙක් කියන එක. පෙර ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලත් හිටියන ඩොග් කියලා අර බොරිය කෙනෙක්. කියන උ ඡන්දියා. හරි? ඒකයි. දැන් ඔය අම්මා කියන එකෙත් ඔය කෑල්ල තියෙන. දැන් අපි අම්මා කියන ෆීලිං එක කියන්නේ ඒක ලොකු අපිට පපුව උණු වෙන සිද්ධියක්. හැබැයි අපි ළමයි නලවද්දී අපේ අම්මලා කියනවා අපි අහලා තියෙනවානේ මම අම්මට බඩගිනිද කියලා. දරුවට අම්මා කියනවා. දරුවට අම්මා කියනවා. නමුත් සුද්දෙක් කවදාවත් සුද්දියෙක් කියන්න හේතුවක් නැහැ. why are you crying මේ මමී කියලා. තමන්ගේ ළමයාට. හරි? ඒ අම්මා කියන එකේ අපේ වෙන පළල් එකක් තියෙනවා. දැන් ඕම තමයි අපි හිතන්නේ. එතකොට හිතන එක හැදෙන්න නම් භාෂාව අපිට මුලින් ඉඳලා යන්න ඕන. එහෙම නැතුව මේ කන්වර්සේෂන් කරන විදිය විතරක් උගන්නලා එහෙම අර කෑලි උගන්නලා බෑ. වැඩිපුර කතා හරිනීට හම්බ වෙච්ච මේ ප්‍රොපගැන්ඩාව හරිනි ලස්සනට ක්‍රියාත්මක කරන් යන රටට. එතනදී කොහෙන් නැති වෙයිද කියලා මේ රට. දැන් ෆේක් ප්‍රොෆයිල් ගැන කතා කරානේ. ඔව්. දෙනුවන් චාමර කියලා මේ ෆේක් ප්‍රොෆයිල් එකක් තියෙනවා දන්නවද දන්නේ? නිලපුල්ලද? මුතු සම්නල්ලු. නෑ. මේක මං හිතන්නේ 89 ඉඳන් ක්‍රියාත්මක වෙන්න ෆේක් එකක් කියලා මේ ඒ කාලේ කෙනෙක්. ඒ කට්ටිය කියනවා. ඒ කාලේ මේ දාලා තිබුණා මොකක් හරි පෝස්ට් එකක්. අසව කරන්න වල ඉගෙනගෙන තියෙන්නේ දෙනුවන් චාමර කියලා නමින්ලු. මං හිතුවා මේක මේ පැරඩි එකක් කියලා මේක එහෙම පෝස්ට් එකක් කියලා නෑ මේ ප්‍රබල JP ක්‍රියාකාරකයෝ දාලා තියෙනවා මේ එයා දෙනුවන් චාමර කියන එකෙන් තමයි ඉගෙනගෙන තියෙන්නේ. දැන් ඒකෙන් ගන්න විදිහක් නෑ මේක. ඒ දවස්වල මේ UNP එකේ ත්‍රාඩ මෙර භීෂණයෙන් මිදෙන්න මේ දෙනුවන් චාමර කියන නමින් තමයි මේ අසව කරන්න වල ඉඩේ කියලා එන්න කතාවක් යනවා. උන්ට අර බොරුවක් වහගන්න තව බොරු 100ක් කියන්නේ. මං කියන්නේ අසව කරන්න වලගේ වැරද්ද පිළිගන්න අසව කරන්න වල කියන්නේ මෙහෙම මේ වැරදි කරපු මිනිහෙක් වැරදි කරන මිනිස්සු මේ අපේ එකෙත් ඉන්න පුළුවන් කියලා පිළි අරගෙන ඌට දෙන්න පුළුවන් දඬුවම දීලා සුද්ධ ජනාධිපතිතුමා හේදුවා. මේ හැම රෙද්දම හොදන්න යන්නේ. ජනාධිපතිතුමා හේදුවා. නලින් ජයතිස්ස මහත්තයා හේදුවා. හරිද? ගෙනල්ලා දෙයි කිව්වා මාස 3ෙන් දෙයි කිව්වා. දෙන්නම කිව්වනේ. එතකොට මේ වරදක් කරලා දෙන අපි තරහදෙරෙන් බලන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා. කොහෙම උන්නේ නැහනේ. හරණ මෙතනී ආචාර්ය කියලා මහ ලොකුවට තමයි කතානායක තනතුරු යෝජනා කරන්නේ. ඊට පස්සේ එදා දවසේ ෆේක් account වලින් ලිව්වේ කොහමද? අතින් අල්ලගෙන අගමැති අතින් අල්ලගෙන මෙයා ජනාධිපති උපාධිධාරියෙක් අගමැතිනියට ආචාර්ය උපාධි තියෙනවා කතානායක ආචාර්ය දැන් ඉතින් ඔක්කොම දෙක පාස් චාමරලා ඉවරයි කියලා තමයි ලිව්වේ. හරිද?
අන්තිමට චාමර කියලා ඔක්කොම එක මිටට ගත්තා. මේවා කුගේ උපාධි බොරු. උපාධි බොරු උනාට චාමර පස්සේ කියනවා මම රටට විතර ඉගෙන ගත්තේ. චාමර පිළිගන්නවා ඒ වැදගත් මිනිහෙක්. ඔව්. ඒ මිනිහා යන මුරලා එකේ මිනිහා කො මගේ උගත්කම් මෙච්චරයි. හරි. හැබැයි ඡන්ද තියෙනවා. මොකද මිනිස්සු නියෝජනය කරනවා. ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් අර සිල්වන්තයාගේ පෙන්නන්න මම බොන අශෝක රන්වල බොන්නෙත් නෑ කිව්වා. අශෝක රන්වල හරිත් සාධික දැන් ලාල්කාන්ත මහත්තයා ඒකත් තියෙනවා. දැන් ලාල්කාන්ත ඒ කියන්නේ බොන එක මාර අපරාධයක් කියලා හිතනවද දන්නේ නැහැ මේගොල්ලෝ. මම නම් කියන්නේ ලාල්කාන්ත හොඳ මිනිස්සෙක්. නැති වෙන්න ගැහුවා එකේ. මොකද ලාල්කාන්තගේ ඊළඟ මේකේ තියෙන්නේ බොරු මොකද්ද શબ્ද නෑ සර්ව සාධාරණ මිනිස්සු මට පේන්න බෑ කියලා. ඒ කියන්නේ එහෙම මිනිස්සු නෑ කියන එක තමයි යා කියන්නේ. ඒක හැදුවේ ඒගොල්ලෝනේ. නෑ ලාල්කාන්ත ඒ කියන්නේ මාලිමාවේ ප්‍රොපගැන්ඩා එක උනේ අවුරුදු 76 හිටපු ඔක්කොම හොරු. ඔව්. එතකොට සරත් අමුණුගමත් හොරෙක්, කදිරගාමරුත් හොරෙක්, බණ්ඩාරනායකත් හොරෙක්, ඇතුළත් මුදලිත් හොරෙක්, ඩී.එස්. සේනානායකත් හොරෙක්, නිදහස් අධ්‍යාපනයේ පියා කන්නංගර මැතිතුමත් හොරෙක්. ඒ ඔක්කොම හොරු. ඔක්කොම හොරු. අපි තමයි සුද්ධවන්තයෝ. අපි පටන් අනිත් ගාම සුද්ධවන්තයෝ. සුද්ධවන්තයෝ. එතකොට ඒකට කියන්නේ සෝත්තමවාදය කියලා. ඕක හිට්ලරුත් කිව්වා. ඔව්. ජර්මන් ජාතික ආර්යයි යුදෙව්ව ලෙඩ හදන ආර්ථිකය විනාශ කරපු නිසා මුන්ව ඉවර කරනවා කියලා ඩෙත් ඒක කැම්ප් කොටින්ම මුන්ට තියෙන ඒක පොල් පොටුත් කරා. ඕන විනාඩියකට අහමු කිව්ව විදිය. ඔව් මෙන්න. ගාව තියෙන. අරක්කු විදුලක් අපි කවුරුවත් සිගරට් එකක්වත් අරක්කු විදුලක්වත් අතින් ගන්න මිනිස්සු වෙන්නේ. අපි කියන තමයි අසල බොන්න එපා කියලා කියනවා. බොන්නුවට තරහ නැහැ. හැබැයි අපි බොන්නේ. මොකද අප සල්ලි දීලා නැතිල නැගීලාද? ඔන්නම තමයි කැම්පේන්. මෙහෙමයි. එතුමා උනාට දුටුගැමුණු රජතුමා නම් මදුපාන උත්සව පැවැත්තුවා. හොඳට කාලා බයිලා හිටියා. ඔය එතුමා පවත්තල දෙනවා. එතුමා බිව්වට කියලා නෑ මේක යෝධෝ බීලා තියෙනවා. බොන ඒ කියන්නේ එකෙන්වත් අපේ සාහිත්‍යයේ හොඳට කාලා බිව් මිනිස්සු තමයි ඉඳලා තියෙන රජවරු. බොන එකෙන්වත් බොන්න නැති එකෙන්වත් හොඳ හෝ නරක තීරණය කරන්න බැරිය. බෑනේ. හරිද? තමන් බොන එක තමන්ගේ රාජකාරී ප්‍රශ්නයක් නම් විතරයි ප්‍රශ්නේ ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? ඒක Tamanට බාධාවක් නම් සෞඛ්‍ය කාරණා පෞද්ගලික දෙයක් නේ. ඔව්. හැබැයි දැන් ලාල්කාන්ත මහත්තයාලා ඔය හොඳ මිනිසෙක් කියන එක අපි කියන් ආවේ සෝත්තමවාදයේ භයානකම තමයි නලින් නේවගේ පෙන්නුවේ බලයට ඇවිල්ලා. එයා කිව්වා 88 89 මැරුවේ ස්ත්‍රී දූෂකයෝ හොරු කියලා. ඔය ඒකට මරපු එක හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ තීරණය කරන හොඳ නරක නීතියක් ඕනේ නැහැ. ඉතින් විජය කුමාරතුංග මරපු එකත් සාධාරණයි කියන කට්ටිය ඉන්නේ මේ. ඒගොල්ලෝ හොඳ නරක තීරණය කරලා හැබැයි දැන් කියනවනේ විජේ මරුවේ. ඒ මෙහෙමනේ 2000න් පස්සේ උන්ට පෙන්නනවා විජය කුමාරතුංග මැරුවේ මේ දේවදාස කියලා මැරෙව්වා. කියලා ප්‍රේම කීර්ති මැරුවේ හට්සන් නේ කියලා පචයක් අමු පචයක් කවදාවත් ඔප්පු කරන්න බැරි. ඔව් පට්ට බොරුවක්. පූර්ණත් කියලා තිබුණා නේ. පූර්ණ ඉතින් අම්මා කියපු එකනේ දැන් පූර්ණටත් තේරලා දිනවනේ මේ කට්ටියගේ හැටි. මේ පට්ට බොරුවක් කියන්නේ අරක ඔප්පු වෙලා මේ උසාවියෙන් ඔප්පු වෙලා ඒ මිනිහා කට උත්තර දීලා ලයනල් මේ වරදකරුවෝ හිරේ නැත්ත ගානම් මැරුවා කියලා මම මේ ඔප්පු වෙච්ච එක මේ උසාවියෙන් හදනවනේ ඉතින්. තව මොකද්ද? තව මොනවද කියන්නේ? මේ රන්වල ගැන කතා කරපු ඉඳන් මම මේ පොඩි මේකක් කියන්න. මොකද මම ඒ කියන්නේ මේගොල්ලෝගේ කැම්පේන්ස් වල මේගොල්ලෝගේ ඔය රටවල් වල ඉන්න අය අර මේගොල්ලෝ එකතු කරගෙන කැම්පේන් වල බලා ගන්න පුළුවන් යන ලයින් ටික මේ මම හැමදාම අහනවා අපිත් අද යාළුවෙක් ඒකින්ද මම වොයිස් එක වෙනස් කරලා මේ අපේ කට්ටිය මේක දානකොට දායි. ඒකින්ද පොඩක් නිශ්ශබ්ද වුණා. මේ කෑල්ල තමයි වටින්නේ. ඒකින්ද මෙයාගේ වොයිස් එකේ වෙනස් කළා දාමු. නමුත් මේ කැම්පේන්ස් කියන එක අඳුර ගන්න ඊට පස්සේ අපි මේක ගැන කතා කරන්න ඕන. ඒගොල්ලෝ නැගිටලා යනවාද කියන එක අපිට අද බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අශෝක රංගල ෂෝරූම්ගේ ඇක්සිඩන්ට් එක සම්බන්ධයෙන් කාලසටහන නිකුත් වෙලා තිබෙනවා. අනුතර සිදුව තිබෙන්නේ 7:25 7:30 අතර වේලාවක 7:50 වෙනකොට සපුකස්කන්ධේ සාජන් කෙනෙක් එතනට ගිහින් තියෙනවා. ඊට පස්සේ 8ට OIC යනකොට එතන කවුරුත් හිටියේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ කතන්දර ඉවර වෙලා කට්ටියම ස්පිරිතාල වලට ගිහිල්ලා ඊට පස්සේ මේ සපුකස්කන්ධේ සාජන් මහත්තයා යනවා මේ කිරිබත්ගොඩ ස්පිරිතාලෙට 9:00ට ගියාම මට ඉන්න 9:00 වෙනවද කිරිය සපුක ඇක්සිඩන්ට් එක වෙච්ච නම් කිරිබත්ගොඩ ස්පිරිතාලෙට යන්න. ඒක කිම්බින තාටින් ගකේම කාලා නේද? අබුන් කටක් ඒම කාලා ඉසිරු යන්නනේ. යරිලා ගාඩුම් වලින් අහලා දෙනවා මේ රාමල් මහත්තයා ඒ ඇක්සිඩන්ට් එකේ කට්ටියට මොකද උනේ කියලා. ඒක කොනව ගියානේ කිව්වම. සාමාන්‍යයෙන් අපේ ගෙදරකට අවිල්ලා තට්ටු කරපුවාම හරි සාමාන්‍ය මිනිහෙක් ගෙදරකට තට්ටු කරපුවාම කො එසෙන් ඉන්නවද? ඉතින් නෑ මහත්තයා. හරි. ඉන්නකො බලන්න කියලා මොකුත් නෑ. අර දොරකඩ ඉන්න මිනිහා පැත්තකට දාලා කාමරයක් නැත්නම් ඉහෙලා ඔය එන අර ගිහලා ගාඩුන් එකේ මායගොඩ කොළඹ ගියානේ. කඩු කැල්ලා ආපහු ඇවිල්ලා. ඊට පස්සේ කොළඹ ගිහිල්ලා. හැබැයි 10:35ට තමයි අශෝක රංගල කිරිබත්ගොඩ ස්පිරිතාලේ පිටත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය සාජන් ඇවිල්ලා ගාඩුන් එකෙන් අහලා හැදලා ගිහිල්ලා පැයකට ඔය වගේ කතාවක්. දැන් මේ බිල් කරන්න යන කතාව තේරෙනවද නිකන්? මොකද්ද කියන්නේ? දැන් මොකද වෙන්න ඕන කරන්නේ?
ඒ කියන්නේ මොකක්ද ඇම්බිෂන් එක මොකද කියන්නේ? මේ කතාවේ කියන්නේ අන්තිමට මේ වැරද්ද කරලා තියෙන්නේ පොලිසියෙන්. හොඳයි. පොලිස් නිලධාරීන් තමයි මේ උනන්දුවක් නැතුව මම පොඩි කැල්ල මම නම ගම කියන්නේ නැතුව කියන්නේ මේක එකයි මේ කියන්නේ අශෝක රන්වල හැර අනිත් සියලු දෙනා සැකකාරයෝ මේ අශෝක රන්වල සිද්ධිය අශෝක රන්වල හැරෙන්න අනිත් ඔක්කොම දැක්කා. දැන් මේ ප්‍රොපගන්ඩා එක හැදෙන්නේ අශෝක ලන්වලගේ මේවක මොකද්ද දැන් වැරද්ද මෙයාව චෙක් කරලා නැත්තේ පොලිසිය. ඒක තමයි. අශෝක රන්වල හැරෙන්න අනිත් ඔක්කොම දැක්කා. හරිද? කියන්නේ බලන්න මේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් කියන්නේ පොලිසියට දීලා තියෙන ප්‍රෙෂර් එක ඒක ඒ මිනිස්සයා මේව කරලා ඒ දෙකේ වරදකරු පොලිසියද? මේ හදන්නේ මේ හදන්නේ. ඔයාලට තේරෙන්නේ නැහැ ටෝන් එක. මේ මෙච්චර වෙලා තිබෙන ටීම් අරක තමයි කතාව. අශෝක රන්වල ප්‍රශ්නේ මේකයි. අපි කියමුකෝ එහෙම. ඉතින් පොලිසිය ඕන තව ටිකක් ඉස්සරහට යන්න. පොලිසිය දැන් මෙතුමාගේ අදහස පැහැදිලිනේ මෙතුමා හදන්නේ කියන්නේ ආණ්ඩුව හොදගන්නනේ. අපි කෙලිම කතා කරමු. ඔබතුමා ආණ්ඩුව හොදනවා. කරන්නවල වැරදි. හැබැයි ඔප්පු වෙලා නෑනේ. අපි මේ ඔප්පු වෙලා නැත්තේ මේ මුන් හින්දානේ. ආණ්ඩුව හින්දා නෙමෙයි පොලිසිය හින්දා. දැන් ඒක කොහොමද ඒ කියන්නේ ඒක ඕක බලන්න ඕනේ ඒගොල්ලෝ වෙනත් ඒගොල්ලෝම කරපු දේනේ නිලධාරීන් පිටෙන් යවලා ඒගොල්ලෝ විපක්ෂීද්දී ඔය වගේ සිදුවීමකදී හැසිරුණු විදියට සාපේක්ෂවයි මේක බලන්න ඕනේ. අපේ මාලිමාව විපක්ෂීද්දී ඕක වුණා කියන්නකෝ ඒ හිටපු අපි අපිට බොතෙන් පස්වක රංග වලිනුත් දාමු මර්වින් සිල්ලා. අපි දාමු මර්වින් සිල්ලා දාන ඕකටම අපි. නම විතරයි වෙනස්. පුද්ගලයා ආචාර්ය උපාධියකුත් තියෙනවා. ආචාර්ය දෙන්නම බොරු ආචාර්යනේ. හරිද? මෙහෙමයි. මර්වින් සිල්ලාගේ ආචාර්ය උපාධිය බොරු බව මර්වින් සිල්ලාත් දන්නවා අපිත් දන්නවා. ඒක ඕන කෙනෙක් දන්නවා. බොරු සාධකයක් වෙනවා. මර්වින් සිල්ලාගේ ආචාර්ය උපාධියට කවුරුත් ඡන්දෙ දුන්නෙත් නෑ. මිනිහට ඡන්දෙ දුන්නේ ආචාර්ය උපාධිය නිසා නෙමෙයි. හරිද? රංවල ආචාර්ය උපාධිය පෙන්න ඡන්ද කරව මිනිහ. එතකොට වඩා වංචනිකයා රංවල. හරිද? මර්වින් සිල්ලාගේ ආචාර්ය උපාධිය අපි මිනිහත් දන්නෝ බොරු කියලා අපිත් දන්නවා. ඒ ප්‍රශ්නේ නෑ. අපි දාමු දැන් මේ මර්වින් සිල්ලා උතෙන්ට. මර්වින් සිල්ලා ඔය ඇක්සිඩන්ට් එක කරා නම් ඔක වුණා නම් ඔගේ අතේ ජනතා විමුක්ති පෙරමුණ හෝ මාලිමාව කොහොම හැසිරෙයිද කියන එකට සාපේක්ෂව ප්‍රශ්න දිහා බලන්න ඕනේ. පැහැදිලි. එහෙනම් ඒගොල්ලෝ සම්පූර්ණ වරද ගෙනියනවා ජනාධිපති දක්වා. මහින්ද රාජපක්ෂ තමයි. මහින්ද රාජපක්ෂ තමයි මේ මර්වින් සිල්ලා බේරගෙන තියෙන්නේ. ගිහිල්ලා බදාගත්තා කියයි හෙලිකොප්ටරෙන් කියයි පොලිසියට කතා කරා කියයි. දැන් මේක ගෙනියන ඒ කියන්නේ රංවලගේ උඩට නෙමෙයි පහලට ගෙනියලා. හරිද? පහලට ඕක අවසානට අර කැකිල රජුරුවන්ගේ මොකද්ද කියන්නේ කලේ හදපු මිනිහනේ අහුනේ. සප්පු ගස්කන්ද පොලිසිය ගෑණි අහුනේ. අධිකාරිය වෙන්න ඕනේ. ඒ කියන්නේ පාර ගියපු ගෑණි නේද අර ගෑණි කලේ හදපේකා කිව්වනේ කලේ කට ලොකුනේ අර ගෑණිගේ පස්ස දිහා බලන්න නිසා කියලා. අර හැප්පිච්ච බයිසිකල් කාරයාගේ ටයර් එක මේ වෙද්දා. හරිද? මු අප්පු මුලින්ම අප්පල තියෙන බයිසිකල් කාරයා. දරුවගේ ඔළුව වැදුනේ අර මහත ලොකු ඇඟක් තියෙන මිනිස්සයා තමයි වැඩි ඒ ගෑණි කිව්වා. ගෑණි අන්තිමට කිව්වා මම පාර ගියා. මෙයා මන් දිහා බලලා වෙන්නේ නැති කටේ මේ කලේ කට අවුල කිව්වේ. හැබැයි මම මේ අලියට අමාරුයි මාව පාගන්න. ඒ නිසා ටිකක් අපත තියෙන මිනිහ පාගන්න කියලා. ඒ වගේ හරිද? ඒක අන්තිමට උනේ ඒකනේ. ඒ වගේ දැන් මේක අන්තිමට ගිහිල්ලා මං හිතන්නේ පොලිසියේ ඉන්න යටම දැන් කොහොම පොලිසිය මහත්තයත් පල්ලෙහාට කියන්නේ නේ. මට කිව්වේ මෙයා කියලා අන්තිමට ගිහිල්ලා කොහෙන් නවතීද මේ දරුවා උපද්දපු එක ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. අවසානට දරුවා හැපුණේ දරුවා හිටපු නිසානේ කියලා. ඒ වගේ මේ අර තර්ක බුද්ධියටත් නිගා කරන කතාව තමයි මෙතුමා නම් ඉතින් මතන YouTube එකල සල්ලි හොයාගන්නේ ඔය කරා නෑ අපි එයා ගැන කතා නොකරමු මොකද මං හිතන්නේ ඒකයි ඉතින් සල්ලි වලට ඉතින් මේවා දකිද්දී අපිට කතාවගෙන ඉන්න බැරි නිසා මං කිව්වා අපි කියමු එයාගේ රාජකාරිය කරනවා කියලානේ ඔව් රාජකාරිය තමයි රාජකාරිය සහ උඩ ඉතින් සල්ලි මං හිතන්නේ මට හිතා ගන්න බෑ එයා දැන් ඒ මරේ නම කියන්න බෑ නමුත් ඒ වගේ පුද්ගලෙක් මේ තරමටම යන්නේ කොහොමද කියන එක හරි අනිත් එක මෙයා මේ කෙලින්ම මම ඔයාලට පර්සනලි කියන්නේ හොඳටම ක්ලීන් වෙන්නේ මේ සියල්ලෙන්ම අනුර කුමාර ගලවනවා. ඒක තමයි නෑ මෙහෙම එකදින් බලුවම දැන් අනුර කුමාරව ජනාධිපතිතුමාව ආරක්ෂා කිරීමට දිවිහිමියේ හොඳ යාළුවෙක් විතර ඉදිරිපත් වෙන එකත් නිකන් මිත්‍රකමේ ටිකක් නිකන් ලක්ෂණයක් නේ. ඒ කියන්නේ at any cost any cost ඒ කියන්නේ මගේ නමට කීර්ති නාමයට කොච්චර හානියක් මට ඩෝබියක් නෙමෙයි සහෝදරයා අපේ මුළු පරම්පරාවම ඩෝබි කියලා හඳුන්වුවත් මා මෙතුමා ආරක්ෂා කරනවා කියන අභිප්‍රාය අපි ඕක ඔගේ ඉතිහාසෙට ගියොත් නිකන් අර මේ කඩොල් ලතා දුර්ගම රජු ආරක්ෂා කරා වගේ ඕන වරදකදී පෙනී ඉන්නා වගේ සීන් එකක් තමයි මෙතන තේරෙන්නේ. පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙච්ච සහෝදරයෙක් කියලා කිව්වා. ඔගේ ප්‍රොපගන්ඩා එක අරගොල්ලෝ ෆේල් කියලා දැන් තේරෙනවා. මෙයාගේ මේ සේර හැම වැරද්දක්ම ඉතින් මේ මහින්ද රාජපක්ෂලාට බොරුවට බැන්න කියලා ඉතින් මේකවල කරන්නේත් ඒකමනේ සරලවම. දැන් ඔය මේ සිද්ධියේදී වුණත් තව මොකද බැදු මොකද අර මේවත් 300
මොකද කන්ටේනර්ලා සියල්ල මහින්ද මේ කවුද ඔයාගේ අර මේ නෝට්බුක් එක සියල්ල මචං සියල්ල තියෙනවා. සියල්ල තියෙන්නේ මෙයාගේ යටතේනේ කවුද අපේ ජනාධිපති යටතේ එතනත් කරේ ටක් ගාලා බිමල්ට පැත්තට සික් ගාලා දැම්මා ඒ කවුද බිමල් දැම්ම නෙමෙයි බිමල් මෙහෙම දෙයක් කරයිද කියලා ඇහුවා. කරයිද කියලා හරි දැන් මම අහන්නේ මේ න්‍යාය දැන් බිමල් මෙහෙම දෙයක් කරනවා කියලා ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඒ වගේ දැන් රංවල මෙහෙම දෙයක් කරයි කියලා ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඕක අපෙන් අහනවා. අපිව අන්ධ විදියට විශ්වාස කරපන් කියන එක කියන්නේ. එහෙනම් යකෝ මේ රටේ නීතියක් ඕනේ නැහැ. නීති නිසි ක්‍රියාදාමයක් අවශ්‍ය නැහැ නේ. ඒක වෙනම ක්‍රියාත්මක වෙන්න ඕනේ නැහැ අපේ පිලස් තුනෙන් එකක් විදියට. ඈ මේගොල්ලෝ කියන්නේ අපි පිළිගන්න. එහෙනම් ඔක්කොම ඒකාධිපති කියලා හිට්ලර් කිව්වා වගේ ජර්මන් ජාතිය හොඳයි යුදෙව් ජාතිය මේ කුණු වෙච්ච උන් දුෂ්ටයෝ උමරපන් කලයි සුදුයි. ඔව් එහෙම කියන්නකො ඒකනේ මේ කියන්නේ. දැන් මේ තව එක කැලලක් මම කියන්නේ අලුත් කාරණාවක් විදියට. දැන් දේශපාලඥයා මැදිහත් වෙලා රාජ්‍ය සේවය තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවය අකර්මණ්‍ය වෙන දේශපාලඥයාගේ බලපෑම් බලපාලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවය ස්වාධීන කරන්න ඕන කියලා තමයි මෙතුමාලා ප්‍රොපගැන්ඩා කරේ. ලාල්කාන්ත මහත්තයා ඇවිල්ලා කියනවා මිනිස්සුන්ට සල්ලි බෙදනකොට මේ ව්‍යසනයටපත් වුණු එතකොට දේශපාලන මැදිහත් වීමක් අවශ්‍යයි. ප්‍රජාශක්තිය ඕන. ගමේ ඉන්න ජේ.පී. කාර්යාලයේ අදහස ඕන කියලා. එතකොට ඒක නෙමෙයිනේ කිව්වේ. කිව්වේ ඒක නෙමෙයි. ඇයි ලියුමක් ගැහුවේ කවුද මේ කවුද මේ මහින්ද කවුද ගොවි මොඩ් ගොවියා නාමල් කරනවා. අනේ සෝරි නාමල් කරනවාත් කියලා ලියුමක් ගැහුවේ. එයාගේ එක්කෙනෙක් ප්‍රාදේශීය ලේකම්ට අනික හැම එකෙම ඉන්න දාගන්න කියලා. ඉතින් එතකොට දැන් දේශපාලනේ නැවත මැදිහත් මොකද්ද ප්‍රතිපත්තිය? දේශපාලඥය රාජ්‍ය දේහයට රාජ්‍ය යාන්ත්‍රණයට මැදිහත් කරනවද ස්වාධීන රාජ්‍ය සේවය නැතුව? නැත්නම් රාජ්‍ය සේවය ස්වාධීන කරනවා. මට මතකයි ඒ කාලේ පෝස්ට් කරා මේගොල්ලෝ රාජ්‍ය සේවය ස්වාධීන කරනවා කියලා. දැන් ඔතෙන්දී තර්කයක් දෙන්න පුළුවන් නේ. ඕක ඇහුවාම මේ රෝබිලා ටික කියන්නේ එතකොට මේ මහින්ද රාජපක්ෂලා කාලේ කරේ නැද්ද ඕක? අරගොල්ලේ කාලේ කරේ නැද්ද? ඒකට විරුද්ධවන ප්‍රොපගැන්ඩා එක තමයි කියන්නේ. ඔව්. මේගොල්ලෝ කරන එකම මේගොල්ලෝ කරන්න ඕන නම් මේගොල්ලෝ ආවේ. රාජපක්ෂගේ කාලේ මචං මේ ලියුම් ලියලා මේව කළා කරේ නෑ. ඒක මැදිහත් වුණා කොහොමද? දැන් මොකද රාජ්‍යත් මැදිහත්. මෙහෙමයි ප්‍රතිපත්තිය විය යුත්තේ ඇත්තටම රාජ්‍ය සේවය රාජ්‍ය නිලධාරි වැඩ කටයුතු කරගෙන යනවා. අසාධාරණයක් වුණොත් මිනිහෙකුට පැමිණිල්ලක් කරන්න තමයි තමන්ගේ ජනතා නියෝජිතයා ඉන්නේ. දේශපාලන අධිකාරිය මැදිහත් ජනතා නියෝජිතයට ගිහිල්ලා පැමිණිලි කරනවා. එතකොට මෙන්න මේ දිසාපති කාර්යාලයෙන් හදපු ලිස්ට් එකේ ප්‍රාදේශීය ලේකම්තුමා හදපු ලිස්ට් එකේ මගේ නම තිබුණා. මේක කපලා. දැන් මට අසාධාරණයක් ඔබතුමා මේක බලන්න. එතකොට ජනතා නියෝජිතයා මැදිහත් විය යුතුයි. ඒක තමයි ක්‍රියාවලිය. නියෝජිතයා කියන්නේ ඒක එපැයි කිව්වේ මේගොල්ලෝ තමයි කිව්වේ කරන්න එපා. හරි දැන් ඇවිල්ලා කියන ඕන කියලා. ඉතින් ඒක තමයි අපි අහන ප්‍රශ්නේ. මොඩකම නෙමෙයිද පුතා කියලා බලන්න තියෙන්නේ. මේගොල්ලෝගේ තක්කඩිකම. මොඩකම නෙමෙයි කොට කියන්නේ තක්කඩිකම කියලා. තමන් කරනකොට හැමදේම හොඳ වෙන්නයි. අනිත් මිනිස්සු කරනකොට විවේචනය කරේ ඇයි? එහෙනම් දැන් තමයි සිස්ටම් එක හඳුන්වනවාද? දැන් කියනවා බියුරෝක්‍රසි කියලා. කියන්නේ නිලධාරීන් හොඳ නැහැ. මේ රාජ්‍ය සේවය තැපෑලෙන් වැදුනා කියලා උඩම්මනපු කට්ටිය. හරි? රාජ්‍ය නිලධාරීන් අපි අහනවා තමුන්නාසල සන්තෝෂ වෙනවද මේගොල්ලන්ගේ මැදිහත් වීම ගැන කියලා. ගෝඨාභය මහත්තයා හමුදාව දාපු වෙලාවෙත් ওই රාජ්‍ය නිලධාරීන් අපහසුරපත් වුණා. දිසාපතිලා කැමති වුන්නේ නැහැ. හමුදා නිලධාරීන් මේජර්ලා යටතේ වැඩ කරන්නේ. හරි? ඔය වැඩේම ගෝඨාභය මහත්තයා කරා. එතුමා විශ්වාස කරානේ හමුදාව දාලා තමයි මේක ඩිසිප්ලින් එක හදන්න ඕනේ කියලා. හරි එතෙන්දිත් ඔය රාජ්‍ය නිලධාරීන් පස්සට ගියා. මොකද ඒගොල්ලෝ අවුරුදු ගාණක් ශේෂ්ත්‍රයේ වැඩ කරලා හරිද අත්දැකීම් අරගෙන මේක දුවන සිස්ටම් එක දන්න මිනිස්සු. හරිද? ඒගොල්ලෝ වැරදි කරනවා නම් ඒකට දූෂණ විරෝධී පනත යටතේ වැඩ කරන්න. අල්ලස් කොමිසමට යන්න. හැබැයි මේ මිනිස්සු වැඩ කරන විදියට අතපත් දාන්න යන එක තමයි වැරදිනේ. මොකද ප්‍රශ්නේ තියෙන උදාර රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරියා ඉන්නේ යාළුවෙක්නේ. ජනාධිපති ලේකම්. ඉතින් කොයි රටේද කියන්නේ කොහෙම වැඩ කරන්න පුළුවන් රේගුව හිටපු මිනිහෙක් ඇවිල්ලා මෙතන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයින් නෙමෙයි. ඕව පිළිගන්න ඉන්න පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයින්. ලොකු අතෘප්තියකින් ඉන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සර්විස් එක. උඩින් ගෙනල්ලා දාලා තියෙන්නේ. ඉතින් උඩින් ඉන්න මිනිහා. කොහොමද කරන්නේ? නෑ ඒවා පිට යන තන් කියන්න. ඔය මේ දැන් ඔය මහින්දවත් එහෙම කරේ නෑ නේ පරිපාලන සේවයේ මිනිස්සු දැන් මල් පැල බෝ පැල ආස්සේ මේ මොකද්ද කියලා දැන් දැක්කනේ ගංජා හේන. ටස් ගාලා ඔය එකත් එක කතාවක්. හරිද? ඒක නෑ කිව්වනේ. නෑ ඒක මේ බිරින්දගේ නෑ නගේ. බිරින්දගේ නගේ. දැන් ඒ තව ටක් ගාලා ඕවත් එන්නේ රාජ්‍ය පොලිසිය කට්ටිය දැන් අතොක්කියෙන් ඉන්නේ. මහින්දගේ රනිල් ගිරිබණන් ළඟ නෑ එන්නේ දුර නෑ එක්කුණත් මහින්දගෙන නුවර කුඩු දැන් පොලිස් පතියපා කියලා තියෙද්දි හරි නුවර කුඩු අර කුඩු ගහපු මාලිමා නියෝජන කරා අධිපතිගේ දූලා රෙකෝඩ් කරලා එළියට ආවේ කොහොමද? ඕවා තමයි ඔය එළියට එන්නේ. නෑ මේක අමුතු දෙයක් නෙමෙයි ලංකාවේ මිනිස්සුන්ට ඔක සාමාන්‍යයෙන් දන්නවා. හැබැයි ඉතින් මේගොල්ලෝ මේ අමුතු සතුටු ටිකක් වගේ නාවේ නේද මේ රහසින්වත් පවුන කරන. ඒ කියන්නේ මේගොල්ලෝ ඇතුලේ ඉන්නම බෑ මේ දූෂිතයෝ.
දැනටත් කියනෝනේ දැනටත් කියන හෙම තමයි වීලුව ලොකුම ඉතින් ඔය ටික තමයි දැනට තියෙන්නේ අපිට කතා කරන්න ගොඩක් වෙලා කතා කරන්නේ මේ අර වැලිකොට්ට ඒක ගැන ඉතින් කතා කරලා වැඩක් වැඩක් නැහැ ඉතින් අපි දිගටම කතා කරා ඔකත් එක්ක සෝකරන් වලයි බෙහෙත් කතාවක් තියෙන අපි ඊළඟ සතියේ ගමු ඒක සම්පූර්ණ විස්තරය මේ අපි මේ ඒක ගැන විශේෂඥයෙක් කතා කරලා පොඩ්ඩක් අපි සම්බන්ධ කරගමු යාව මේ දැනට තියෙන අර තමා මොකක්ද අර කියන්නේ බූමරංගය කියලා උපකරණයක් තියෙනවනේ ඕස්ට්‍රේලියාවේ මරනවා නේද ඔව් ඒක තමයි බූමරංගය කියලා උපකරණයක් තියෙනවා ඒක දොමලා ගහුවම Tamanටම වෙලා වදිනවා හරියට පාවිච්චි කරන්න දන්නේ නැති කෙනාට හරි ඒක හරියට අර ඇබෝරිජින්ස්ලා හරියට දන්නව කරන විදිය උන්ට ගහුවට පස්සේ සතාට වැදිලා ඒක අතට ගානට එන්න තමයි ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ ඇබෝරිජින්ස්ලා ඕස්ට්‍රේලියා දන්නේ නැතුව ගහන එක අද අපි වගේ කෙනෙක් ඕක දන්නේ නැතුව ගහුවොත් අපේ ඔලුවට අවිලා වදිනවා එහෙම තමයි ආණ්ඩුවට වෙලා තියෙන්නේ. එදා බෙහෙත් බාල බෙහෙත් වලින් මිනිස්සෙක් මැරුණා. එදා කෙහෙලිය ඒක ආණ්ඩුවේ. එදා කෙහෙලිය අද නලින්. නමුත් අද රාජ්‍ය නිලධාරීන්. ඒක හැමදේම රාජ්‍ය නිලධාරීන්ගේ පතේ නිලධාරීන්ට අපෙන් අහන්න තියෙන ඔබට සතුටුද දැන් කියලා. කෙහෙලිය කළු හින්දාක් දන්නේ නැහැ නේද? කෙහෙලිය නරකයි නලින්ද කරනකොට හොඳයි වෙන්නේ. කොහොමත් අපි ඉවර කරන්න ඉස්සෙල්ලා මේ සුබ නැකතින් පත්වෙච්ච ආණ්ඩුවක් නෙමේ පිටකොටුවේ බෝධියක් ගන්න මේ කඩන් වැටලා කියලා මම දැක්ක මනෝරම දාලා තියෙනවා. මනෝරම දැන් ඕකට මම දන්නේ මම නැකත් ශාස්ත්‍රය යම් කිසි දුරකට විශ්වාස කරනවා. මේ කියන්නේ පාරභෞතික දේවල් මම විශ්වාස කරනවා. ඒක බොරු කියන්න ඕනේ නැහැ. නමුත් කවුරු හරි කියලා තිබුණා එහෙම මේ ඔය ශ්‍රී ලංකන් දෙකක් සමරන්න ගියානේ. ඔව්. එහෙම බෑ කියලා. ඒක මේ වුණා. ඒක අසුබයි කියලා. ඒ කියන්නේ රටක මේ කියන්නේ අපේ රට විතරක් නෙමෙයි මේ මොකක් රටවල් වල විශේෂයෙන්ම ආසියාවේ අපේ තියෙන විශ්වාස පද්ධතිය ඇතුලේ ওই ජාතික දින ඒවා දාලා තියෙන්නේ ඒ රටේ කේන්දරය අනුව ඝන පිටවල. හරි. ඕකට කියන පෙබරවාරි 4ට වෙන සම්බන්ධකුත් තියෙනවා මම දන්නවා. නමුත් ඒක වෙලාව කොයි වෙලාවෙද කොඩිය ඉස්සුවේ ඒ වගේ දේවල් තියෙනවා. හරිද? නැකත් වෙලාව. ජාතික ගියට ප්‍රශ්නයක් තිබුණානේ. හරිද? එතකොට මේ රටේ දැන් ඔය ජාතික දිනයක් සමරන්න ගිය පියාලා දින විදියට මේගොල්ලෝ මේ වැලිකර හිරගෙදර කඩාගෙන පැනලා තියෙනවානේ සහෝදරරු ටික 88. ඒක සමරන්න ගියේ. ඒක තමයි සමරන්න කියලා තියෙන්නේ. හරිද? ඒක තමයි බැස්ටිල් දිනේ. ප්‍රංශ බැස්ටිල් දිනයක් තියෙනවානේ. ලංකාවේ බැස්ටිල් දිනේ තමයි සමරන්න කියලා තියෙන්නේ 12. 12 තමයි ඒගොල්ලෝ පැනලා තියෙන්නේ. හරි 12 තමයි සමරන්නේ. ඔක්කොම රිප්ලයිද? 13ට කියන නැති 13 නපුරුයි කියන එක තියෙනවානේ. 13 නපුරුයි කියලා ලෙෂන් හැදලා තියෙන්නේ මේ අන්තිම භෝජන සංග්‍රහයේ ලාස් සප එකේ යේසුස් වහන්සේගේ 13 දෙනෙක් හිටියානේ. ඒ නිසා තමයි බටහිර සම්ප්‍රදාය පිළිගන්නේ 13 නපුරුයි කියලා. සමාන හොටෙල් රූම් වල 13 නැහැ. ඒ කියන්නේ 12න් පස්සේ තියෙන්නේ 14. ඒ කියන්නේ 13 ගත්තේ නැහැ මේගොල්ලෝ. 12 ගත නමුත් 12 රය තමයි 88 මේ කඩම් පැනලා තියෙන්නේ මේ සහෝදරයෝ ලිව්වා. හරිද? හරිද? එතකොට ඒක තමයි ගන්න ගියේ. නමුත් දැන් මම දැක්ක කීප දෙනෙක් ලියලා තියෙනවා මේ වගේ ජාතික දින රටේ නැකත රටේ තියෙන ඝන පිහිටවන්න නැතුව හරියට බලන්න නැතුව දැම්මම මේ වගේ දේවල් වෙනවා කාලා කන්නිම වෙලා යනවා කියලා. නෑ ඒකට ජාතික දිනයක් නැතුව ඕක හොඳම කෑල්ල මේ අපේ ටිල්වින්සියා ඇතුලේ ඉඳලා තියෙන ඔය කාලේ. දැන් ඔය සහෝදර 88 හිටියද? ඔව් ඇතුලේ. ඊට පස්සේද ඇතුලට ගියේ? එයා මේ පහු වෙලා නේද? ඔව් ඒ කියන්නේ එයා එලිසෙට් එකේ ඒ අවුරුදු 3 ඇතුලේ ඉන්නේ. හරිද? නෑ බූස්සේ හිටියා. බූස්සේ හිටියා මෙතනදී මේ අරෙස්ට් කරලා මෙහි කැම්ප් එකට ගහන්න ගිහලා නේ වාද්දුව පැත්තේ. වාද්දුවර පැත්තේ. ඔව් වාද්දුවර කරන හරි කැම්ප් එකට ගහන්න ගිහලා. හොඳ බැංකු මංකොල්ලකාරයෙක් තමයි එයා. ඔය බූස්ස කැම්ප් එක හරි මොකක් හරි මේ කඩාගෙන කට්ටිය ඕකේ ඔය සිද්ධිය හරි නෑ බූස්ස කැම්ප් එකේ නෙමෙයි කඩාගෙන ආවේ වැලිකඩ. ඔය සිද්ධිය වැලිකඩ. කඩන් ආපු සිද්ධිය වැලිකඩ. මට ජේ.පී. සහෝදරයෙක් කිව්වේ එදා මෙයා මේ බඩේ අමාරුවක් ඇදලා රෝහල් ගත වෙලා හිටියේ කියලා. ඒ දවසේද? මන්ද ඉතින් නන්දන ගුණතිල කියනවා ඉතින් අත් උස්සලා යටත් වෙච්ච මිනිහෙක් කියලා ඒවත් කතා. ඇත්තටම ඉතින් මෙහෙමයි. ගුණතිලත් එක්කම හිටපු. නෑ මෙහෙමයි. ඒ වෙලාවේ ආණ්ඩුව ත්‍රස්තවාදය මර්ධනය කළ රට එකට ගේන්න. ඉතින් මේ මිනිස්සු එතන හිරේ ගිහිල්ලා මේ රට වෙනුවෙන් ජීවිතේ බේරගත්ත එකේ හින්දානේ මේ රට මේ තත්ත්වයට ගෙන ඇවිල්ලා තියෙන්නේ. කියනවා නැත්නම් හිරේ ගියේ නැත්තම් නේ. වතාව රවුලවන්න ඕක. මේ මිනිහා මරනවා නම් ඒ මිනිහා මරනවා නම් අරගොල්ලෝ ගම් නායකලා කොහොමද ගම් නායකනේ? ගමනායක. ඒ විජේලත් එක්ක මෙහෙමයි. අපරාධයද? ආයුධ අතට අරගෙන රටේ බලය අල්ලන්න ගියපු කණ්ඩායමක් කියන්නේ ව්‍යවස්ථාවට එළියෙන් ත්‍රස්තවාදී කණ්ඩායමක්. ඒක ආණ්ඩුවට මර්ධනය කරන්න වෙනවා. හරිද? ඒ මර්ධනය කරන්න ගත්තු ක්‍රියාමාර්ග ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද ඒක කරන්න ඕනේ. මොකද මේ ආණ්ඩුවට විරුද්ධව අපි තුන් දෙනා ආයුධ ගත්තොත් අපිට බණ කියනවද? ඉතින් ආණ්ඩුව මර්ධනය කරන්න ඕනේ. ආයුධ ගන්න බෑ. කතා කරන්න පුළුවන්. හරි? ආණ්ඩුව එහෙම කරේ නැත්තම් ඒගොල්ලෝ බලය ගන්න ඕනේ ආණ්ඩුවට ගහලා. ඔව් නැත්තම් ඊට පස්සේ ඉන්දියාව අපිට ගහනවා 90 වෙනකොට ඒ තමයි වෙන අපි චීන හිතවාදී රාජ්‍යයක් වුණා නම් එහෙම ඊට පස්සේ ඉන්දියාව 91 දකුණට ගිහලා නරසිංහ රාහුල අපි කෙලිම දකුණට යනවනේ ඊට පස්සේ අපිව ආක්‍රමණය කරනවා දෙවෙනි වතාවට ඒ නිසා මේක පැත්තකින් තියමු නමුත් කියන්න ඕන අවසානට මේ ඒ වෙලාවේ ඇත්තටම
ඇත්තටම පපුවෙන් ඒ අරමුණ වෙනුවෙන් හිටව මිනිස්සු ඉතුරු වෙන්න විදියක් නැහැ නේ ලේෂා. ඒගොල්ලෝ එක්ක ඝාතනය වුණා. නැත්තම් රටින් පැන්නා. මොකද අන්තිමට PB එකෙන් ඉතුරුනේ මෙයා විතරයි. සෝමවංශ. ඔහු ප්‍රංශයට පැන්නා. මෙහෙමයි. උපක්‍රමශීලීව පසුබැස්ස වෙන්න බැරි. මෙහෙමයි. හාල් කෑලි ඉතුරු වුණා. ඊට පස්සේ ආයෙ ගොඩ නැගුණා. ඒක හාල් කෑලිම පක්ෂෙම ඉතුරු වෙලා ඉන්නවනේ. JVP. ඒකේ ඉන්නවනේ. ඒකයි උනේ. හරි. ඒක කතාව. එහෙනම් අපි එන්න කරමුනේ. Thank you. හරි. හරි. ජය වේවා.